ලයිට් නැහැ. හරි. මේක යටතේ ප්‍රශ්නයක් ලියනකොට දැනගන්න ඕනේ මූලිකම කාරණා කීපයක් තමයි. පළවෙනි එක තනුක අම්ල සමග වායු පිට කරන ප්‍රභේද. අර මේකට ඕන කරන දේවල් මේ මගෙත් එක්කම ලියාගන්න. වායු පිට කරන ප්‍රභේද. හරිද? එතකොට තනුකම්ලත් එක්ක වායු පිට කරන ප්‍රභේද කියන එක පළවෙනියට දැනගන්න ඕනේ. මේක යටතේ අපිට කතා කරන්න තියෙනවා එහෙම කරන්න පුළුවන් ප්‍රභේද සෙට් එකක්. පළවෙනි එක තමයි කාබනේට්. තව එක්කෙනෙක් බයිකාබනේට්. ඊට පස්සේ සල්ෆයිඩ්. ඊළඟට බයිසල්ෆයිඩ්. ඊට පස්සේ අපි ගත්තොත් ආපහු ඉන්නවා සල්ෆයිඩ්. ඊට පස්සේ ඉන්නවා ථයෝසල්ෆේට් සහ නයිට්‍රයිට්. හරිද? මෙන්න මේ කියන ප්‍රභේද සෙට් එක තමයි පුළුවන් මොනවා කරන්නද? තනුක අම්ලය දැම්මම වායු පිට කරන්න. හරිද? ඒ කියන්නේ සාන්ද්‍ර අම්ලත් එක්ක කොහොමද මොකද වෙන්නේ? අනිවාර්යෙන්ම වායු පිට වෙනවා. එතකොට මෙන්න මේ දෙන්න වගේම පිට කරන වායුව තමයි CO2 කියලා කියනවා. මේ දෙන්න හිටියොත් පිට කරන වායුව SO2 කියලා කියනවා. මෙයා මගින් එළියට එන්නේ H2S කියලා කියනවා. මෙයාට අපි දැම්මොත් වෙන දේ තමයි අම්ලය මෙයා සල්ෆ හදලා SO2 කියන වායුව පිට කරනවා. අයෝසල්ෆේට් වලදී සල්ෆ අවක්ෂේපය හදලා SO2 පිට කරනවා. මේ ඊට පස්සේ NO2- කියලා කෙනා පිට කරනවා NO2 කියන වායුව. හරිද? පේන්නේ නැද්ද? මේ පැත්තට පන්නනම් හරි. මේ පැත්තට පයින්. නෑ මේක මේ රින් එක නිසා ඒක පේන්නේ නැත්තේ ඔයාලට. හරි. එතකොට මේකෙදි එළියට CO2 කියන වායුව ගත්තම මේක අවර්ණ වායුවක්. ඒ වගේම මේක ගන්ධය රහිත වායුව. හරිද? CO2 අවර්ණ ගන්ධයක් රහිත වායුව. SO2 කියලා කෙනා ගත්තම මේකත් අවර්ණ වායුවක්. හැබැයි මෙයා ගත්තොත් ගන්ධයක් සහිත වායුව. H2S ගත්තම අවර්ණ වායුවක්. මෙයා කුණු බිත්තර ගඳ ඇති වායුව. කුණු බිත්තර ගඳ ඇති වායුව. ඊට පස්සේ මෙතන තියෙන සල්ෆ අවක්ෂේපය ගත්තම මේක ලා කහ නැත්නම් සුදු පාට අවක්ෂේපය. සහ NO2 ගත්තම මේකත් ඔයාලගේ තනුක අම්ල යටතේදී තනුක අම්ලයක් සමග වායුවක් පිට කරන්න පුළුවන් ඒ වයින් එකම වර්ණවත් වායුව පිට කරන කෙනා තමයි NO2. ඒක පිට වෙන්නේ NO2- sorry. එහෙනම් මේක දුඹුරු පාට වායුවක් සහ මේකත් ගඳ ඇති වායුව. හරිද? පළවෙනි දේ ඔන්න ඕක දැනගන්න ඕනේ. ඊට පස්සේ ඕකත් එක්කම ඔයා දැනගන්න ඕන දේ තමයි මේ තියෙන වායු හඳුනා ගැනීමේ පරීක්ෂණ සෙට් එකක් තියෙනවා තේරුම් ගන්න ඕනේ. හරිද? ඔන්න ඕකත් එක්ක මම ඔයාලට කියන්නම් කොහොමද මේක ඇප්ලිකේෂන් එන්නේ කියලා. ඒකට තේරෙයි අර 9 වෙනි ප්‍රශ්නේ උඩ කැලේ සම්පූර්ණයෙන්ම මේකත් එක්ක ඉවරම වෙලා යනවා. ඊළඟට එකේ ලකුණු 75ක් කැලේ. මොකේද? ඒකටත් ඕන. දෙකටම එන්නේ ඒක. කැමති විදියක්.
නැත්නම් ඔයාලට ඕන ඉතින් ඕක මේක හොඳට අහගෙන මම රෙකෝඩින් එක දාන්නම්. අන්න එහෙම වෙලාවක් යනවා. මේක බලන්න. හදලා තියාගෙන ගන්න ඒක හොඳයි. හරිනේ. එතකොට මේකේ දැනගන්න ඕන ඊළඟ දේ තමයි මේ පිට වෙන වායු ඉන්නවනේ. මේ වායු හඳුනා ගැනීමේ පරීක්ෂණ කීපයක් තියෙනවා. එක අපි ගත්තොත් CO2 හඳුනා ගැනීම. CO2 හඳුනා ගැනීමේ පරීක්ෂණයේදී යාලා අපිට කියන දේ තමයි අවර්ණ කුණු දියර තුලින් යැවීම. ඒ යවුවට පස්සේ වෙන දේ තමයි මේකේ කිරි පාට වෙනවා. දෙවෙනි එක මේ කිරි පාට වෙච්ච එක තුලින් තව දුරටත් යවන්න ඕනේ. ඒකට හේතුව මම කියන්නම් ඉස්සරහට. අන්න හරි. කිරි පාට ද්‍රාවණයට තව දුරටත් CO2 බුබුලනය. එතකොට මේක මොකද වෙන්නේ? ආවරණ වෙනවා. යසවරු දැක්කේ නෑ මම පේපරේ ඉල්ලලා තියන නේද? මම පස්සේ දැක්කේ. එතකොට මේක තමයි CO2 හඳුනා ගැනීමේ පරීක්ෂණය. අවර්ණ උණු දියර තුලින් යවිට කිරි පාට එනවා. කිරි පාට එක්කෙනාගේ තව යවුවම අවර්ණ වෙනවා. හරිද? දෙක. ඊටවල අපිට මෙතනදී අවර්ණ ගන්ධයක් සහිත වායුවක් පිට වෙනවා කිව්වා කියලා. එතකොට ගන්ධයක් සහිත වායුව ඉන්නවා දෙන්නේ එක අවර්ණ. දැන් මේ දෙන්නා වෙන් කරගන්න බෑ. ඒකට අපි කරන පරීක්ෂණ කීපයක් තියෙනවා. එක SO2 වලට අපි කරන දේ තමයි මෙයාටත් ඕකම කරනවා. අවර්ණ කුණු දියර තුලින් යැවීම. එතකොට මෙයාත් කිරි පාට වෙයි. තව දුරටත් යවනවා. එතකොට තව දුරටත් කිරි පාට වැඩි වෙනවා. කිරි පාට එක තවත් වැඩි වෙනවා. ඒක එක මෙයාව හඳුන ගන්න පුළුවන් විදියක්. සියලු බුබුලණය කරනවා කියන්නේ ඒ හුණු දියර තුලින් යවනවා. ඊට පස්සේ SO2 හඳුන ගන්න පුළුවන් තව එකක් තමයි ආම්ලික මාධ්‍යයේ MnO4- ප්‍රතික්‍රියාව. එතකොට මෙතනදී වෙන දේ තමයි MnO4- කියන කෙනා Ml2+ වෙනවා. එතකොට ඩම් පාට අවර්ණ වෙනවා. ඊට පස්සේ මේකෙදී SO2 කියන කෙනා සල්ෆේට් වෙනවා. මෙයත් අවර්ණයි. අපි කියනවා එතකොට ආම්ලික මාධ්‍යයේ MnO4- තුලින් යවුවට පස්සේ වෙන දේ තමයි ඩම් පාට එක අපි කියනවා පැහැදිලි අවර්ණ ද්‍රාවණයක් හදනවා. හරිද? පැහැදිලි අවර්ණ ද්‍රාවණයක් හදනවා. ඊළඟට SO2 හඳුන ගන්න පුළුවන් තව එකක් තමයි ආම්ලික මාධ්‍යයේ ඩයික්‍රෝමේට්. එතනදී වෙන දේ තමයි මේ ඩයික්‍රෝමේට් කියන කෙනා Cr3+ වෙනවා. හරි. ඔව් ලියන්න එපා වැඩක් නැහැ. ඔයාලට ඔළුවට යන්නේ නැහැ. මේක අහලා මම වෙලාවක් දෙන්න ලියා ගන්න. ආයෙත් කමන්නේ. හරිද? අහලා ෆොටෝ එක ගන්න නැත්නම් වෙලාවක් පොඩි වෙලාවක් දෙන්න ටුක් ගාලා ලියා ගන්න. හරිද? මේක පුළුවන් තරම් ඔළුවට දාලා මෙතන ඉවර කරගන්න. හරිද? ඒතර එකක් තමයි SO2 කියන කෙනාව හදා ගන්න පුළුවන්. හොයා ගන්න පුළුවන් එක පරීක්ෂණයක් තමයි අවර්ණ උණු දියර තුනේ යවම කිරි වෙනවා. ඒක තවදුරටත් යවම කිරි පාට වැඩි වෙනවා. දැන් මෙයාගේ අවර්ණ වෙනවනේ. ඒකෙන් තමයි CO2 SO2 වෙන් වෙන්නේ. ඊට එක තමයි ආම්ලික මාධ්‍ය MnO4- ප්‍රතික්‍රියා කරාම මෙයා Mn2+ වෙනවා. SO2 ටික සල්ෆේට් වෙනවා. එතකොට සල්ෆේට් අවර්ණයිනේ. එතන මෙතනදී වෙන්නේ ආරම්භක දම් පාට පැහැදිලි අවර්ණ ද්‍රාවණයක් එනවා. ඒක එක. SO4 වෙන නිසා. හරිද? මෙතනදී වෙන දේ තමයි මෙන්න මෙයා ගත්තම තැඹිලි පාටයි මෙයා කොළ පාට වෙනවා. ඒකට සමගාමීව SO2 ටික මොකද වෙන්නේ? SO4 වෙනවා. මේක අවර්ණයි. ඒතර ඇත්තටම මෙතනදී අපිට වෙනව වෙන්නේ මොකක්ද? අන්න හරි. තැඹිලි පාට එක අපි කියනවා පැහැදිලි කොළ පාට ද්‍රාවණයක් වෙනවා. ඒ කියන තේරෙයි තව එක්කෙනෙක් කතා කරා. හරි මේ පැහැදිලි කියන කතාව එන්නේ. ඔක තුන්වෙනි එක.
හතරවෙනි එක තමයි මෙයාම හඳුන ගන්න පුළුවන් වෙන්නේ තෙත මල් පෙත්තක් ඇල්ලුවම. නැත්නම් අපි කියනවා තෙත වර්ණවත් ද්‍රව්‍යවල වර්ණය විවර්ණ කරනවා. අපි ඔකට කියනවා తాවකාලික විරංජනයක් තියෙන්නේ. නැවත මේක වියලි වුණාම මොකද වෙන්නේ? මේක නැවත පාට එනවා. හරිද? එතකොට මෙන්න මේ කියන ක්‍රියාවලිය හතරෙන් තමයි SO2 ඉන්නවා කියලා අපිට හඳුන ගන්න යන දෙන ක්‍රියාවලිය. ඊළඟට අපි ගත්තොත් අපිට එන කෙනා තමයි තුන්වෙනි H2S. H2S හඳුන ගන්න පුළුවන් අවස්ථා කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි අපි මෙයාව දානවා lead acetate වලින් පොගවපු පෙරහළු කඩදාසියක් තුලින් යවනවා. කඩදාසියක් තුලින් යැවීම. එතකොට මෙතනදී වෙන දේ තමයි මොකද වෙන්නේ? කළු පාට පුල්ලි ඇති වෙනවා. හරිද? පොඩි කළු පාට ඩොට් 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 වගේ ඉන්න පටන් ගන්නවා. හරිද? ඒනේ lead sulfide කියලා කියනවා. PBS. දෙවෙනි අවස්ථාව තමයි ඔයාලට මේකෙදි කරන්න පුළුවන්. අර වැඩේම කරන්න පුළුවන්. ආම්ලික මාධ්‍යයේ MnO4- ප්‍රතික්‍රියාව. එතකොට වෙන දේ තමයි මේකේ MnO4- මෙතනත් Mn2+ වෙනවා. H2S ටික සල්ෆර් වෙනවා. දැන් සල්ෆර් කියන්නේ මොකක්ද? අවක්ෂේපයක්. ඒ නිසා අපි කියනවා මෙතනදී අපිට එන නිරීක්ෂණය තමයි ඩම් පාට එක මෙතනදී අපැහැදිලි අවර්ණ ද්‍රාවණයක් දෙනවා. හරිද? ඒ සල්ෆර් නිසා පොඩි බොර ගතියක් එනවා. හරිද? අවර්ණ ද්‍රාවණයක් එනවා. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි මෙතන ආම්ලික මාධ්‍යයේ Cr2O7 එක ලියන්න පුළුවන්. මෙතනදිත් වෙන්නේ Cr2O7 2- Cr3+ වෙනවා. කැමිලි පාට කොළ වෙනවා. H2S කියන කෙනා සල්ෆර් හදනවා. මෙතනදිත් වෙන්නේ කැමිලි පාට කොළ පාට වෙන එක. හැබැයි විශේෂත්වය තමයි කැමිලි එක අපි කියනවා බොර කොළ පාට නැත්තම් අපැහැදිලි ද්‍රාවණයක් දෙනවා. බොර කියන්නේ බොර ගතියක් කියලා කියන්නේ. හරිද? අපැහැදිලි කොළ පාට ද්‍රාවණයක් දෙනවා. ඒතර ඔන්න ඔය කියන ඒවායින් තමයි අපි H2S කියන කෙනා හඳුනගන්න පාවිච්චි කරන දේ. හරිද? ඊට පස්සේ අපිට මෙතන ඉන්න කෙනා තමයි NO2 කියන කෙනා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් NO2 කියන කෙනා ඇත්තටම මේ හඳුන ගන්න දෙයක් ඕනේ නැහැ. මොකද එයා දුඹුරු පාට එකම එක්කෙනා තලු කමලත් එක්ක පිට වෙන. හැබැයි ඕනේ නම් මේ NO2 කියන කෙනාට මොනව කරන්න පුළුවන්ද? MnO4- එක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඒතර NO2 ටික NO3- බවට පත් වෙනවා. ඒතර තවර දාවණයක් කියලා. ඒ තවරයි. හරිද? සහ මේ අපි කතා කරපු හැම වායුවක්ම CO2, SO2, H2S, NO2 මේ ඔක්කොම ඒවා ආම්ලිකයි. ඔක්කොම ආම්ලික වායු. ඔක තමයි පළවෙනි කෑල්ල ඔයාට තේරුම් ගන්න තියෙන අර වැඩේ කරනකොට. ඉන්න පොඩ්ඩක්. ඒක කරවලත් කියන්නේ ඊළඟට දෙවෙනි අවස්ථාව තමයි අර මේක ඔක්කොම ඩරි. අඳාන. මේක තමයි අපේ ජීවිතේ තියෙන ගොඩක් දේවල්. නේද? කොච්චර දේවල් නැතුවද? නැගිලා යනවා පොඩ්ඩක් ගියා. දෙවෙනි අවස්ථාව තමයි අපි කියන්නේ සාන්ද්‍ර අම්ල සමග වායු පිට කරන ප්‍රභේද. හරිද? ඒතර සාන්ද්‍ර අම්ලත් එක්ක වායු පිට කරන ප්‍රභේද තුන් දෙනෙක් ඉන්නවා.
පළවෙනිය තමයි අපි ගත්තොත් br minus කියන කෙනා, දෙවෙනිය තමයි i minus කියන කෙනා, තුන්වෙනිය තමයි NO3 minus කියන කෙනා. අර ඒකේ ලොකු අයියා. හරිනේ, NO2 minus ගේ ලොකු අයියා. එතකොට මේගොල්ලෝ සාන්ද්‍රාම්ලත් එක්ක විතරයි පිට කරන්නේ. එතකොට ඇත්තටම මෙතන හැදෙන්නේ HBr කියන කෙනා මේක දාලා රත් කරපු ගමන් H2 සහ Br2 වෙනවා. මේක තැඹිලි පාට වායුව. තැඹිලි දුඹුරු කියලා කියන්නත් පුළුවන්. මෙතනින් එන්නේ HI එතකොට ඒ දෙකේ වෙනස පේනවා. බ්‍රෝමින් වායුවයි ඔව් වෙනස පේනවා. පැහැදිලිවම පේනවා වෙනස. අරක මේ ගොඩක් දුඹුරු පාටයි. රතු දුඹුරු පාටක් වගේ. අරය ගත්තම තැඹිලි පාට දුඹුරු පාටක් තියෙනවා. හරිද? මේක රතු දුඹුරුත් නෙමෙයි ඇත්තටම මේ හෙළ ඔරිජිනල් දුඹුරු පාටක් තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔය NO2 වල පාට ගඩොල් පාට නෙමෙයි. මේ ගඩොල් පාට දෙන්නේ Br2 එක කියලා. හරිද? ඔයාලගේ ඔරිජිනල් පාට එන්නේ පිටිපස්සේ යනදී ලී පතුරක්. ඔන්න ඔය ලී පතුරේ පාට වගේ පාටක් තමයි. ඒ කියන්නේ මිහිට තියෙන එක නෙමෙයි දිග අතර තියෙන එක. අන්න ඒ පාට වගේ දුඹුරු පාටයි. හරිද? එතන මෙතනින් එනවා H2 දාලා I2 මේක දම් පාට වායුවක්. හරිද? ඊට පස්සේ මෙතනින් එන්නේ පිට කරාම NO2 මේක ගත්තම දුඹුරු පාටයි සහ ආයි මේක ගන්ධයක් සහිත වායුව. කො ඔය කවුද Br2 නේද? NO2 වල හොඳ හරි පාට පේන්නේ යට තියෙන විදියට. ඔව් ටිකක් තික් පාටක් එන්නේ. Br2 එක ගත්තම ඊට වඩා ලයිට්. තැඹිලි පාටට පේනවා යා. වෙනස පේනවා බැලු බැලමට වල. හරිද? ඊට පස්සේ අපි ගත්තොත් දැන් මේක එක. හරිද? දැන් ළමයි මේ සාන්ද්‍රාම්ල සමග දැන් අපිට කිව්වොත් කවුරු හරි කෙනෙක් සාන්ද්‍රාම්ලයක් එක්ක වායු පිට කරනවා සහ මේ එතනදී තද පැහැති වායුවක් පිට කරනවා කියලා. දැන් තද පැහැති කිව්වම තුන් දෙනාම තද පාටයි. දැන් වාට වෙන් කරගන්න බෑ. තද දම් පාට. දැන් ඔක කේස් නේ. එහෙනම් එතනින් එහාට අපිට යනකොට තව කැලි කීපයක් ඕනේ කරනවා. පළවෙනි එක තමයි ඊළඟ කතාව තමයි අපිට කතා කරන්න තියෙන්නේ මේක ඒලයිඩ් හඳුනා ගැනීම. ඒලයිඩ් හඳුනා ගැනීම මම කැලි තුනක් කරතේ කතා කරනවා. පළවෙනි එක සිල්වර් නයිට්‍රේට් සමග. හරිද? ඒතර සිල්වර් නයිට්‍රේට් එක දැම්මොත් මුලින්ම Cl- දැම්මොත් මෙතනින් එනවා AgCl. මේක සුදු පාට අවක්ෂේපයක්. හරිද? එතකොට දෙවෙනි අපි ගත්තොත් Br-. මේකෙන් එනවා AgBr. එතකොට මේක ගත්තම ලා කහ. තුන්වෙනි එක අපි ගත්තොත් I-. මේක AgI. මේක අපි ගත්තම තද කහ. දැන් ඕකේ පාටිනුත් අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කිව්වොත් සිල්වර් නයිට්‍රේට් දාලා අවක්ෂේපයක් කරනවා යා මෙන්න මේ පාටයි කියලා මේ කරන්න පුළුවන්. සහ තව ටිකක් එහාට මේකට ගියොත් මේක සිල්වර් ක්ලෝරයිඩ් කියලා කන්ෆර්ම් කරන්නේ මෙයා තලුක ඇමෝනියා වල දිය වෙනවා. තලුක ඇමෝනියා දැම්මම දිය වේ. දිය වෙලා හදන්නේ Ag මෙතනදී හදන්නේ NH3 twice Cl+-. මේක තමයි දිය වෙච්ච එක. මෙයා හැබැයි දිය වෙන්නේ සාන්ද්‍ර ඇමෝනියා වල විතරයි. හරිද? මේක මතක තියාගන්න ඕන දේ කවුරු හරි කෙනෙක්ට තලුක ආහනයක දිය වෙන තලුක ඇමෝනියා වල දිය වෙන්න පුළුවන් නම් සාන්ද්‍රකේ කොහොමද දිය වෙන්නේ? හරිද? මෙතනදී සාන්ද්‍රකේ දිය වෙනවා කියන්නේ තලුක වල දිය වෙන්නේ නැහැ. එහෙනම් මෙතනදී මේක මොකද වෙන්නේ? මේක දිය වෙනවා. ඔන්න ඕකෙන් තමයි අපිට මෙයාම හඳුන ගන්න උදව් කරන්නේ. තුන්වෙනි අවස්ථාව තමයි මෙතනදී තලුක දැම්මත් සාන්ද්‍ර ඇමෝනියා දැම්මත් මෙයා දිය වෙන්නේ නැහැ. හරිද? ඕක සිල්වර් නයිට්‍රේට් එක ඒලයිඩ් හඳුනා ගැනීම. දෙවෙනි එක තමයි ලෙඩ් එක. ඒක තමයි දැන් මේ ඊළඟට එන්නේ. එක්කවට ලෙඩ් නයිට්‍රේට් දාන්න පුළුවන් නැත්නම් මේකට ලෙඩ් ඇසිටේට් දානවා කියලා කියන්න පුළුවන්. හරිද? දැන් වෙන දේ තමයි මෙතන I- Br-, Cl-, Br-, I-. දැන් මෙතනට එයා දැම්මොත් එන්නේ මේකේ PbCl2 එනවා මේක සුදු පාටයි. මෙතන ඉන්නේ PbBr2 එනවා
මේක සුදු සමහර කට්ටිය මේක ක්‍රීම් පාට කියලා කියනවා. හරිද? ඊළඟ I- වලට දැන් මම මෙතන එනවා PbI2 මේක තමයි රල්මල් කහ පාටයි කියලා කියන්නේ. මේගොල්ලෝ හඳුනගන්න අපි කරන පරීක්ෂණය තමයි මේගොල්ලන්ට අපිට කියනවා රත් කළ විට දෙවි සිසිල් කළ විට අල්ල හරි. ඉදි කට්ටු වැනි අවක්ෂේප ඇතිවේ. හරිද? ඔය ටික ඔක්කොම තියෙනවා ඈ. අර මේ තියෙන ඒවා තමයි ආයිසරේ කියන්නේ. ඊළඟට මෙතනදී වෙන දේ තමයි මෙන්න මෙහෙම. අපි ගත්තොත් මේකේ වෙන දේ දැන් අපිට ප්‍රතික්‍රියාව ලියන්න කිව්වොත් මේකේ මොකද වෙන්නේ කියලා PbX2 කියන ගණයේ තියෙනවා මම පොදුවේ ලියන්නම්. මේක සමතුලිත එකක්. Pb2 8 කියලා සහ x දෙන්නේ කියලා දෙනවා. CL තිබොත් CL දාලා BR දැම්මොත් BR දාලා I දැම්මොත් I. එතකොට මේක හඳුනා ගන්න පුළුවන්. එක මේ කතාවෙන් KLID හඳුනා ගන්නත් පුළුවන්. let 2 ඉන්නවා කියලා හඳුනා ගන්නත් පුළුවන්. දෙකෙන් එකක්. එතකොට මේ පරීක්ෂණය කරාම ඔයාට let හඳුනා ගැනීමේ එකක් විදිහට ගන්නත් පුළුවන් ආයි මේකටත් දෙන්න පුළුවන්. මෙතනදී ඇමෝනියා වල දී වෙන කතාවත් එක්ක යන්න ගියොත් KLID හඳුනා ගන්නත් පුළුවන්. සිල්වර් කැටායඩ් ඉන්නවා කියලා හඳුනා ගන්නත් පුළුවන්. ඔව් දෙපැත්තටම. හරිද? කියන්නේ හේලයිඩ් එකක් තියෙනවා. ඒකට මේක දැම්මම මේක එනවා. ඒ අවක්ෂේපයේ සුදු පාටයි. ඒක මෙන්න මේ ඇමෝනියා වල දිනන ගමන් සිල්වර් කියලා කියන්නේ. කැටායඩ් හඳුනා ගැනීමට දෙපැත්තටම මෙන්න මේ දීලා තියෙන්නේ. තුන්වෙනි අවස්ථාව තමයි හේලයිඩ් හඳුනා ගැනීමේ අපි කියනවා ඇලර්ජන විස්ථාපන ප්‍රතික්‍රියා. හරිද? මේකෙදි වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඇලර්ජන වල ඉන්නවා F2 Cl2 Br2 I2. සාමාන්‍යයෙන් අපි ගත්තොත් F2 කියන කෙනා ගත්තම නිකන් කොළ පාට රුරුවෙක් sorry. මේක ගත්තම නිකන් කොළ වගේ කෙනෙක්. මේක ගත්තම කහ පාට රුරුවෙක් කෙනෙක් ලා කහ වගේ. මේක ගත්තම තැඹිලි දුඹුරු පාට රුරුවෙක් කෙනෙක්. මේක ගත්තම සාමාන්‍යයෙන් දම් පාට වායුව. හරිද? ඔක්කොම වායුව. ඊළඟට මෙයාලව ප්‍රතික්‍රියා කරන කට්ටිය තමයි ඒ ලයිඩ් ටික. ලික්විඩ් එක. හරිද? ඒකට ඉක්වලටම වායු බවට පත් වෙනවා කොහොමද? සමතුලිතතාවයදී මම කිව්වේ. හරිද? දැන් මෙන්න මෙහෙමයි ළමයි කතාව තියෙන්නේ. අපිට මේ ඇලර්ජන විස්ථාපන වලින් බලනකොට අපි කරන දේ තමයි මෙන්න මෙයාගේ ජලීය ද්‍රාවණයක් ගන්නවා. ඒ කියන්නේ මේ ලයිඩ් වල ජලීය ද්‍රාවණයක් අරගෙන ඒක දානවා මොනවටද? මෙන්න මෙයාව අපි දිය කරගන්න පාවිච්චි කරන්නේ සිල්කියල් පෝස්ටරයක්. හරිද? ඒතර ආරම්භයේදී මෙයාලා ඉන්නේ ආරම්භයේදී CCl පොවල ඉන්නේ. මෙයා ඉන්නේ ජලීය ද්‍රාවණ ලෙස. හරිද? දැන් මෙතනදී වෙන දේ තමයි අපි මෙන්න මෙයාව ගෙනිල්ල දානවා මෙයාගේ ඇතුළට. අන්න හරි. මේ ස්තර දෙක වෙන් කරනවා. මික්ස් කරනවා. ප්‍රතික්‍රියාව වෙනකොට දැන් මෙයා මෙයත් එක දාලා වැඩක් නැහැ. හරිද? මෙයා මෙයත් එක්ක දැම්මොත් වෙන දේ තමයි මෙතනදී Cl sorry වැරදුනා. අනිත් පැත්තට යන්න. මෙයාව ගෙනිල්ල දානවා මේකට. එතකොට දැන් ඔයාලට මේක මතක තියාගන්න බැරි වෙන්නේ නැහැ නේද? අඬු මේක කටපාඩම් කරන්න බෑ නෑ. කටපාඩම් කරන්න ඕනේ නැහැ. මෙන්න මෙහෙමයි. ඔයා ඇලර්ජනයත් එක්ක දාපු හේලයිඩ් දිහා බලනවා. කවුද ප්‍රතික්‍රියාව වෙන්නේ? ඒ දෙන්නගෙන් ඔයා උලින් බලනවා විද්‍යුත් ඍණතාවය කාගේද වැඩි? විද්‍යුත් ඍණතාවය වැඩි මේ දෙන්නගෙන් කවුද? ක්ලෝරින්ගේනේ. එයා එහෙනම් ඉන්න කැමති මොන ආයනයක් විදියටද? ඍණායන. එහෙනම් මෙයා ඍණ වෙනකොට මෙයා මොකද කරන්නේ? ටුක් ගාලා Cl2 බවට පරිවර්තනය කරනවා. එහෙනම් මෙතන F- වෙලා ආරය Cl2 වෙනවා. එහෙනම් ආරම්භක කොළ පැහැති ස්තර එකපාරට මොන පාට වෙනවද? කහ පාට ස්තරයක් බවට පත් වෙනවා. හරිද? ඔකෙන් හඳුන ගන්න පුළුවන්. දෙක මෙතනින් මෙතනට දැම්මම මොකද වෙන්නේ? දැන් මේ දෙන්නගේ කවුද විද්‍යුත් ඍණ? ෆ්ලුවරින්. එහෙනම් එයා ඉන්න කැමති තියෙන ඍණ විදියට. එහෙනම් ටුක් ගාලා මෙයා ඍණ වෙනවා. මෙයා Br2 වෙනවා. දැන් තැඹිලි පාට ස්තරය. එහෙනම් දන්නවා බඩුවේ ප්‍රතික්‍රියාව වෙලා. හරිද? දැන් මේ හිතන්නකො. ඔයා දානවා ගිහිල්ලා මෙයාට. දැන් වෙන්නේ මෙයාලේ ඍණ, එයා ඍණ විදියට ඉන්නවනේ. දැන් ප්‍රතික්‍රියාව වෙන්නේ නැහැ. උගමයි ඒවා හොයාගන්න කටපාඩම් කරන්නේ නැතුව. හරිද? ඔයා බලන්න ඕනේ දාලා තියෙන ඇලර්ජනය සහ ඍණායනය ගත්තම කවුද මෙතනින් වඩා විද්‍යුත් ඍණ?
ඒ ඍණ කෙනා ඍණ විදියට නම් ඉන්නේ ප්‍රතික්‍රියාව වෙන්නේ නැහැ. ඍණ නෙමෙයි නම් එයා ඍණ වෙනකොට අනිත් කෙනාව නැත්ත මාරු කරනවා. මේක දාන්න පුළුවන් අපිට මේ හැරගෙන හඳුනා ගැනීම එද අපිට තියෙනවා කියලා හිතන්නකෝ මොකක් හරි ප්‍රතික්‍රියාවකදී ඇනායන හඳුනා ගන්න. එතකොට අපිට කියනවා මෙන්න මේ ඇනායන මිශ්‍රණයේ තිබෙන එක් ඇනායනයක් මෙන්න මේව ද්‍රාවණයකට දාලා මේ Br2 එක්කෙනත් එක්ක දානවා. දැන්ම අපිට කියනවා මේකේ ආරම්භක තැඹිලි පාට දම් පාට වෙනවා. එහෙනම් තැඹිලි පාට දම් පාට වෙලා කියන I2 හැදිලා. එහෙනම් ඉඳලා තියෙන්නේ අපේගේ I-. අන්න ඒවයි වලගන්න. හරිද? එහෙනම් ඔන්න ඒලයිට ආයලා හඳුනා ගන්න ඔන්න ඔය කියන කැලි තුනම ඔයාලගේ සිලබස් එකේ තියෙනවා. මේකයි. ඇතුළේ ෆොටෝ ගියේ නැහැ මේක හොඳයි. මේ Samsung හරි. ඒකත් ඉවරයි. හරි ඊළඟ එක තමයි මෙතන දැන් මේ තිබ්බ තව අනායන කීපයක් හඳුනා ගන්න ඕන කරන ඊළඟ අවස්ථාව තමයි හතරවෙනි එක තුන්වෙනි එක බේරියම් ක්ලෝරයිඩ් සමග මේකත් තව තේරුම් ගන්න ඕන දෙයක්. ඔය බේරියම් ක්ලෝරයිඩ් හැමතිස්සෙම දෙනවා. අපි ගත්තොත් මෙන්න මේ බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය දැම්මම අපිට අවක්ෂේප දෙන්න පුළුවන් ප්‍රධාන තුන් දෙනෙක් ඉන්නවා සිලබස් එකේ. එක්කෙනෙක් තමයි කාබනේට්, අනිත් කෙනා තමයි සල්ෆයිඩ්, අනිත් කෙනා තමයි සල්ෆේට්. ඕකට එන්නත් එක්කම තව වැදගත් කැලලක් තියෙනවා මේකේ හතරවෙනි එකත් මම මෙතන මුලින් ලියන්නම්. අපි කියනවා මේ තලුක අම්ල තුල දිය නොවන ප්‍රභේද. ඒ කියන්නේ තනුක අම්ලයක් දැම්මට පස්සේ දිය වෙන්නේ නැති ප්‍රභේද කීපයක් තියෙනවා සිලබස් එකේ ඇතුලේ. එක්කෙනෙක් තමයි ප්‍රධානම එක්කෙනා තමයි අපිට හම්බෙන බේරියම් සල්ෆේට් කියන කෙනා. මෙයා තලුක අම්ල වල දිය වෙන්නේ නැහැ. සාන්ද්‍ර අම්ල වල දිය වෙන හරි අඩුයි. විශේෂයෙන්ම අපි මෙතන තලුක අම්ල කියලා අදහස් කරන්නේ ප්‍රබල අම්ලයක් වෙන HNO3. හරිද? යාගේ තුල දිය වෙන්නේ නැහැ. හරිද? සාන්ද්‍ර අම්ල තුල දිය වෙලා කියන මේක අයන බවට විකටණය වෙන්න පුළුවන්. හරිද? එක්කෙනෙක් මෙයා සුදු පාටයි. ඊළඟ එක්කෙනා තමයි AgCl සුදු එක්කෙනා. AgBr දිය වෙන්නේ නැහැ. මේක ගත්තම ලා කහ. ඊළඟ එක්කෙනා AgI මේක තද කහ. දිය වෙන්නේ නැහැ. ඊළඟ එක්කෙනා තමයි PbCl2 ආපහු සුදු. මෙන්න මේ කට්ටිය ප්‍රධාන වශයෙන් වල සිලබස් එකේ යන කට්ටිය තලු කම්ල වල දිය වෙන්නේ නැහැ. හරිද? දැන් අපි ගත්තොත් මෙන්න මේ බේරියම් ක්ලෝරයිඩ් සමග ප්‍රතික්‍රියා ගත්තාම මෙතන තියෙනවා barium carbonate, barium sulfide, barium sulfate. මෙන්න මේ ටික තමයි ඉතින් තවත් එක මුලින්ම ලියා ගන්න ඕනේ කැලේ ටික. හරිද? ඒක එකක් ලියාගත්තා මට ඒක දැම්මම ලේසි වැඩි. හරිද? මේක මම කීපතරයක් ලියනවනේ හැම අවුරුද්දෙම. මේ ටිකද? ඒක තමයි. හරි ටික. ඒ ලේසි. නෑ මේක ලියන්න දෙනවා. ඔව්. ඔව්. පුළුවන්. ඒක පුළුවන්. ස්කෑන් කරලා සිංහල නපුර එඩිට් කරන්න බෑ. ඒ මොකේද? අලුත් සිංහල එඩිට් කරන්න මම බලන්න මම ඒක දන්නේ නැහැ. හරි. දැන් මෙතන මේ තුන් දෙනා මේ තුන් දෙනාම සුදු පාටයිනේ. ඔය තුන් දෙනා කියන්නේ බේරියම් ක්ලෝරයිඩ් දැම්මම වෙන තුන් දෙනාම වෙන් කරගන්න පුළුවන් ආපහු මොනවා කරොත්ද? තුන් දෙනාට දාන තනුකම්ලය. දැම්මම මොකද වෙන්නේ? තනුක H+ දැම්මම මෙයා CO2 යනවා. මෙයා SO2 යනවා. අර දැන් ඔයාලට පේනවා දැන් බලපු ගමන් වැඩි. හරිද? මෙයා මොකද වෙන්නේ? වායු පිට කරන්නේ නැහැ. ඉතලා බේරියම් ක්ලෝරයිඩ් දැම්මම වායු පිට කරන්නේ නැති එකම ප්‍රභේදයේ බේරියම් සල්ෆේට් එහෙනම් එන්නේ සල්ෆේට් ඉන්න ඇනායන ඉල්ලයි. ඇනායන ස්ථායි නිසා. නෑ සල්ෆේට් ගත්තේ නෑ. අපි සල්ෆයිඩ් විතරයි ගත්තේ. හරිද? එහෙනම් මෙයාගෙන එක්කලාට මොකද කරන්න ආපෞසරයක් වෙන් කරගන්න නම්
එයාට වෙනම පරීක්ෂණයක් දෙනවා. SO2 පිට යනවා නම් කියනවා ආම්ලික මාධ්‍ය ඩයික්‍රොමේට් එක මෙහෙම වෙනවා. ආම්ලික මාධ්‍ය MnO2- එක මෙහෙම වෙනවා කිය දෙනවා. අල්ල. හරිනේ? හරි. ඊළඟට ඔන්න බේරියම් ක්ලෝරයිඩ් එකත් හරි. තණු කවුල දියරවන ප්‍රභේද ටිකත් හරි. ඊට පස්සේ ආපහු මේකේ වැදගත් කැලලක් තමයි පස්වෙනි එක භස්ම සමග නැත්තම් ඡාර සමග. ඡාර කියන්නේ මොනවද? ප්‍රබල භස්ම. ප්‍රබල තමයි කට්ටිය. හොඳට ජලයේ තියෙන කට්ටිය. ඡාර සමග වායු පිට කරන ප්‍රභේද. එහෙම භස්ම සමග වායු පිට කරන ප්‍රභේද එක්කලා ඊවලගේ කියන්නේ එයා තමයි NH4+ කියන කෙනා. එතනින් පිට වෙන එකම වායුව කවුද? NH3 කියන කෙනා. දැන් මෙයා ගත්තොත් මොකද වෙන්නේ? මෙයා අවර්ණ වායුවක් සහ මෙයා ගත්තම දුගල වායුව. හරිද? ඒතර ඇමෝනියා හඳුනා ගන්න පරීක්ෂණ කිහිපයක් තියෙනවා. එක ඇමෝනියා හඳුනා ගැනීම සඳහා අපි කරන්නේ අන්න හරි. අපි කියනවා සාන්ද්‍ර HCl තුලින් යැවීම. මොකද වෙන්නේ? සුදු දුමාරයක් පිට වෙනවා. එතනදී වෙන්නේ ඇමෝනියා ධන HCl ඇමෝනියම් ක්ලෝරයිඩ් හැදෙනවා. දෙක නිශ්ල ප්‍රතිකාරකය තුලින් යැවීම. එතනදී මොකද වෙන්නේ? දුඹුරු පැහැවෙන්නේ. තුන රතු ලිට්මස් නිල් පාට වෙනවා. මොකද එකම භාෂ්මික වායුව නිසා. ඇමෝනියා ගත්තාම මොකද වෙන්නේ? මේක භාෂ්මික වායුව කියනවා. ඔව් පාට හැමදාම ලියත හැකි. පොළ පාට තැඹිලි පාට රතු පාට තියෙනවා. රතු පාට තියෙනවා. නම් පාඩ. ඔය ටික ඔක්කොම අරගෙන ඉන්න ලයින් බෝතල 100ක් එද ගන්නද? ඔලිය වෙන්නේ නැහැ නේද? ඒක හරි. තමයි ඕන වෙන්නේ පාට. ඒක හරි. අදිස්. රතු ලිට්මස් නිල් ලිට්මස් පාට. ඔව් තියෙනවා නෝට්වල රස ගුරුහාර මෙහෙම තියෙනවා. හරි. එතන ඔන්න ඒ කැලලත් හරි. ඊතර භස්ම සමග සාර සමග වායු පිට කරන ප්‍රභේදීනේ මෙයා විතරයි. හරිනේ. ඊට පස්සේ ඔයාලට ඉන්න කට්ටිය තමයි ඇමෝනියම් ලවණ වල තාප වියෝජනය. ඇමෝනියම් ලවණ වල තාප වියෝජනය. එතකොට මෙතන අපිට මේ බහුල ප්‍රතික්‍රියා වර්ගයක් තියෙනවා. බහුල අවස්ථාව තමයි මොකද වෙන්නේ? අපි මෙතනට දැම්මොත් උදාහරණයක් විදිහට ඇමෝනියම් ක්ලෝරයිඩ් නැත්නම් ඇමෝනියම් සල්ෆේට් නැත්නම් ඇමෝනියම් ફોස්ෆේට් ඔය වගේ ඇමෝනියම් ලවණයක් අරගෙන රත් කරොත් හැම වෙලෙම වගේ වෙන්නේ මෙතනදී ඇමෝනියා පිට කරන අම්ලය එළියට එනවා. හරිද? එහෙනම් මේකෙම රිවර්ස් එක වෙන්නේ ඔය. හරිද? එතකොට වෙන්නේ ඇමෝනියා පිට වෙනවා සහ HCl අම්ලය හදනවා. මෙතන ඇමෝනියා දෙන්නෙක් එළියට යනවා. අරක දිහා බැලුවම පේනවා H2SO4 හැදෙනවා. තුන්වෙනි අවස්ථාව තමයි මෙතනදී ඇමෝනියා තුන් දෙනෙක් හදනවා H3PO4 හදනවා. නෑ ප්‍රබල අම්ලයක් නැහැ විකට ලැබෙන්නේ නැහැ හැබැයි ලේසි. විකට නෑ අලු. හරිද? ඒතර මේක තමයි බහුල අවස්ථාව. හැබැයි මේකේ තියෙනවා ඊටාම වැදගත් විරල අවස්ථා කිහිපයක්. අන්න හරි. පළවෙනි අවස්ථාව තමයි NH4NO3. දෙවෙනි එක NH4NO2. තුන්වෙනි අවස්ථාව NH4 twice Cr2O7. මෙතන තියෙන විශේෂත්වය තමයි මේගොල්ලෝ රත් කරාම මෙන්න මේ දෙන්නගේ ප්‍රතික්‍රියාව දිනනකොට කරන්න ඕනේ උපරිම ජල ප්‍රමාණයක් අයින් කරන්න ඊටු ටික ඵලයේ විදියට දාන්න. එතකොට මොකද වෙන්නේ? මෙතන ජලයේ උපරිම දෙකක් ගලවන්න පුළුවන් නේ. H2O. එතකොට මෙතන ඉතුරු වෙන්නේ L2යි O1යි. ඒක ලියනවා L2
ඔව්. මෙන්න මෙයාට තමයි අපි කියන්නේ laughing gas කියලා. අර සිරහා වායුව කියලා කියන්නේ. හරිද? ඒතර මෙන්න මේ අපි දැන් ඉන්න මේ කාමරයක් ඇතුළේ ඕක දැම්මම මොකද වෙන්නේ? ගඳ කිව්වා වගේ ඉවර වෙනකම් ප්‍රබලතාවය අඩු වෙනකම් hina වෙනවා. ඔව්. L2. ගඳ නැහැ ඈ? ඕනේ. උන් කොහොමද ගඳ ගන්න ඉන්නේ? දෙක ගන්න උන්ට මොකේද? තව. L2 තියෙනවා. ඉවරයි නේද වැඩි? මෙතන N2 වෙනවා. එතන මෙතනත් උපරිම මේ දෙක කියනකොට ඔයා කියන්නේ උපරිම ජලය ඉවත් කරන්න ඉතිරිය ඵල ලෙස මෙතන වැදගත්ම දේ තමයි ළමයි මෙතනදී N2 පිට වෙනවා Cr2O3 එනවා සහ මෙතනදී ආපහු සැරයක් අපිට එනවා ජලය විශේෂත්වය තමයි මේක තමයි ඇමෝනියම් ලවණ වල අවක්ෂේපයක් හම්බෙන එකම අවස්ථාව. මරණවත් අවක්ෂේපයක් හම්බෙන එකම අවස්ථාව මේක. නැත්නම් ඇමෝනියම් ලවණ හැම වෙලේම රිලීස් කරන්නේ මොනවද? වායුමය ප්‍රභේද විතරයි. නෑ වර්ණවත් අවක්ෂේපයක් ඇති කරන එකම අවස්ථාව මේක. ඔයා කියන කතාව හරි. අතන මෙතන ඇමෝනියම් බ්‍රෝමයිඩ් තිබ්බොත් Br2 එළියට යනවා. ඒක තමයි බලන්න. ඒක හරි. මේ දෙකටම වෙනස් වෙන්න පුළුවන්. හරිද? අපි කියන අර අවක්ෂේපයක් ඇති වෙන එකම අවස්ථාව මේක විතරයි. ඒතර අපි ගත්තොත් අතන ඔක්සිජන් අතන හයිඩ්‍රජන් 8ක් තියෙන නිසා මෙතනට 4ක් දානවා ප්‍රතික්‍රියාව තුලින්. එහෙනම් මේ තියෙන ඇමෝනියම් ලවණ වල තාප යෝජනයට දේවා දැනගන්න ඕන ප්‍රධාන කැලේ ටික. ඒතර මේව දුන්නම ඔයාට එකක් ඇමෝනියම් ලවණයක් කියලා කියලා හඳුනාගත්තොත් ඒකේ කැටායනයේ විදිහට කෙනෙක් හඳුනා ගන්න පුළුවන්. සහ ඇනායනය හඳුනා ගන්න තාම මොකක් හරි කැලලක් දෙන්න පුළුවන්. හරිනේ. ඔක තමයි ඊළඟ කැලේ. මම ඒක පොදුවේ ඒක ඒ ටික තමයි මහුල කියලා ලිව්වේ එතනට. ඒක ඒ ටික ඔක්කොටම එන්නේ ඇමෝනියයි ආලයයි. ඇමෝනියයි ආලයයි. අර වෙනස් වෙන කැලේ තුන තමයි ගෙනලා කියලා ලිව්වේ. ඔව් කැඩෙන ටික විකටන ටික. දැන් එතනට තව එක්කෙනෙක් අපිට දාන්න පුළුවන් දැන් මෙහෙම දැන්. මෙන්න මේකෙත් අපි දාමු ඒ කැලල මෙන්න මෙතනට පොස්ටා. මේක ඉතුරු කැලල ඇමෝනියම් ලවණ වියෝජනය වී ලැබෙන අම්ලය තවදුරටත් විඝටනය වන විට හැදෙන එක්කෙනා තව කැඩෙනවා. එකක් තමයි ඇමෝනියම් බ්‍රෝමයිඩ්. මේක විඝටනය වෙලා ඉන්නේ ඇමෝනියා ධන HBr ඒක විඝටනය වෙලා යනවා H2 ධන Br2. දෙවෙනි අවස්ථාව තමයි ඇමෝනියම් අයඩයිඩ්. එතකොට එනවා ඇමෝනියා XI මෙතනින් එනවා H2 ධන I2. තුන්වෙනි අවස්ථාව තමයි ඇමෝනියම් කාබනේට්. එතකොට එන්න ඕනේ ඇමෝනියා ධන කාබොනේට්. හැබැයි මේක තව කැඩිලා එනවා H2O ධන CO2. ඔන්නෝම අවස්ථා ටිකක් තියෙනවා. ඔව්. ඔක ඉතින් මුල කරන්න බෑනේ කොහොම මේකේ ප්‍රශ්නේ. මාරුනවා. ඒ දෙරේ නෑ මොනවද කරනවා වගේ. ඊට පස්සේ 6 වෙනි එක තමයි මේ තවත් ඇනායන කීපයක් තියෙනවා හඳුනා ගන්න පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම කීපයක්. එකක් තමයි NO3 හරිද? NO3 හඳුනා ගැනීම. මෙතනට කරන්න තව එකක් තමයි පළවෙනි එක
අපි කියනවා දේවදාර මිශ්‍රණය සමග. මේකෙදි දේවදාර මිශ්‍රණය කියලා කියන්නේ ඇලුමිනියම් සහ භස්මය. හරිද? ඇලුමිනියම් සහ භස්මය, දෙවෙනි එක තමයි සිංක් සහ භස්මය. ඔය දෙකෙන් එකක්. දැන් එතකොට මෙතනදී වෙන දේ තමයි අපි ඇලුමිනියම් එක්ක භාෂ්මික මාධ්‍යයේ NO3- හිටියොත් එතනදී මෙයා ප්‍රතික්‍රියා වෙලා හැදෙනවා AlO2-, මෙයා ප්‍රතික්‍රියා වෙලා හැදෙනවා ඇමෝනියා. එතකොට අපි කොහේද හරි කිව්වොත් මේ ඇලුමිනියම් භාෂ්මික මාධ්‍යයක් දැම්මම වායුවක් පිට වෙනවා කියලා ඒ වායුවට වෙනම පරීක්ෂණයක් කරලා කිව්වොත් එහෙම මේකෙදී පිට වෙන වායුව සාන්ද්‍රෙත් Cl බෝතලය තුලින් ඇල්ලුවම ජොග්ජු වෙනවා කියලා ඒ කියන්නේ මෙයා එනවා මෙයා ඉන්නවා මෙයා ඉන්න ඕනේ. රිවර්ස් පැත්තට එනවා. හරිද? එතන මේක තුලිත වුණාම එන්නේ මෙතනට 8යි මෙතනට 3යි මෙතනට 5යි මෙතනට 8යි මෙතනට 3යි ජලය 2යි. නයිට්‍රේට් හරිද? දෙවෙනි එක තමයි මෙයාට කරන්න පුළුවන් ඊළඟ එක දුඹුරු වලේ පරීක්ෂණය. ඉතින් දුඹුරු වලේ පරීක්ෂණය කරාම මෙතනදී අපි කරන දේ තමයි හරි. මෙතනදී වෙන දේ තමයි අපි මෙතන ගන්නවා අලුත සෑදූ FeSO4 සහ මෙතනට අපි දාලා තියෙනවා නයිට්‍රේට් ද්‍රාවණය. සහ ඊට පස්සේ මෙන්න මේ බිත්තිය දිගේ දානවා මොනවද? සාන්ද්‍ර H2SO4. හරිද? ඔය ටික දැම්මට පස්සේ මොකද වෙන්නේ? අපිට පේනවා මේකයට දුඹුරු වලේ එනවා. මෙතනදී වෙන දේ තමයි ඔය ඉන්න Fe2+ ටික Fe3+ වෙනවා. NO3- ටික NO බවට පත් වෙනවා. හරිද? ඊට පස්සේ මේ ඇති වෙන Fe2+ ටික හරිද? ඒතර තව මාධ්‍යයේ ඉන්න ඉදිරි වෙලා ඉන්න Fe2+ ටික ඉතිරි Fe2+ මෙන්න මෙයත් එක්ක හදනවා FeNO2+ කියන එක. මේක තමයි දුඹුරු වලය කියලා කියන්නේ. බ්‍රවුන් රිංග් එක. හරිද? ඔන්න ඕක දැනගන්න ඕනේ. ඊට පස්සේ ඕක 6 වෙනි කැලල නායන සඳහා. ඊට පස්සේ අපිට එන කැලල තමයි මේක කැටායන පරීක්ෂණය. හරිද? කැටායන විශ්ලේෂණය කියන එක. අත හරි. කැටායන විශ්ලේෂණය මොකද කරන්නේ? පළවෙනි එක. කැටායන මිශ්‍රණයක් තියෙනවා. මුලින්ම මෙතනට දාන්නේ කාවද? තනුක HCl දාන්න. තනුක HCl දැම්මම අවක්ෂේප කීයක් එනවද? 3ක් එනවා. අවක්ෂේප 3 තමයි මොනවද? AgCl, PbCl2 ඊට පස්සේ එන්නේ Hg2Cl2. දැන් මේන ඔක්කොම මොන පාටයිද? සුදු පාටයි. ඔතනින් ඉන්න තුන් දෙනා වෙන් කරගන්නේ කොහොමද? මෙයාව අතර ගන්න පුළුවන් කණු කැමෝනියා දැම්මම දිය වෙනවා. මෙයාව අතර ගන්න පුළුවන් රත්තරාම දිය වෙනවා, සිසිල් කරාම අවක්ෂේප වෙනවා. ඉතුරු එක නෑ. හරි යම් අපි කතා කරන්නේ නැහැ. ඊළඟට මෙතනින් ගත්ත පෙරණය. මේකට අපි දානවා මොනවද? දෙවෙනි එක H2S කුකුලණය කරනවා. ඒතර අවක්ෂේප සෙට් එකක් එනවා. පළවෙනි එක අපිට එනවා මෙතන PBS, CUS, HGS. ඊට පස්සේ Bi2H3. මේ ඔක්කොම මොන පාටයිද? කළු පාටයි. ඊට පස්සේ අපිට එනවා මේකේ කැඩ්මියම් සල්ෆයිඩ්. ඊට පස්සේ ආසනික් සල්ෆයිඩ්. මේ දෙන්න කහ පාටයි. ඊට පස්සේ ආපහු මෙතන එනවා අපිට Sp2S3 තැඹිලි පාටයි. ඊට පස්සේ එනවා මෙතනට එන්න තව එකක්. SNS මේක කහ. ඊට පස්සේ ආපහු වෙනවා SNS2 මේක දුඹුරු පාටයි. මෙන්න මේ කට්ටිය තමයි. කහ දුඹුරුම නෙමෙයි SNS කහ SNS2 තමයි දුඹුරු. හරිද? ඔක දෙවෙනි කාරණය. වෙන් කර ගන්නවා කියලා මෙයාලා වෙන් කර ගන්න බෑ. ඒ කියන්නේ
මේ ඉන්න කට්ටිය ඔක්කොම අපිට වෙන වෙනම ඔයාලගේ සිලබස් එකේ පරීක්ෂා දීලා නැහැ. මෙහෙම පුළුවන්. දැන් මෙයාගේ කළු පාට එක්කෙනා ගත්තම ඕන මෙයාට ආපහු වෙන පරීක්ෂණයක් කරලා එයාට ආයෙත් හඳුර ගන්න පුළුවන්. TBS පුළුවන්. කොප වලට ද්‍රාවණයකට දැම්මම සාම්ලයක් දැම්මම නිල් පාට ද්‍රාවණයක් වෙනවා විදිහට ගන්න පුළුවන්. බිස්මත් නැහැ. හරිද? බිස්මත් එහෙම හොයා ගන්න බෑ. තිබ්බොත් අපිට වෙන කරන්නම දෙයක් නැත්නම් හොයා ගන්න වෙනවා හැරෙන්න වෙන වෙන කරන්න දේවල් ඔයාලගේ සිලබස් එකේ දීලා නැහැ. හරිද? ඒතර මේකේ සාමාන්‍යයෙන් අපිට හඳුර ගන්න පුළුවන් කෙනෙක් තමයි ඇත්තටම දෙන්නේ. හරිද? ඊට පස්සේ අපි ගත්තොත් මෙතනදී අපි කරන දේ තමයි මොකක්ද? ඊළඟට මෙතන දානවා පළවෙනි එක නැටවීම. දෙවෙනි එක ආන්ද්‍ර HNO3 එළීම. ඊළඟට ඇමෝනියම් ක්ලෝරයිඩ්, ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙතන එන අවක්ෂේප තුනක්. අවක්ෂේප තුන තමයි කවුද? එකක් FeOH ට්‍රයිස් දුඹුරු පාටයි. ඊළඟට එනවා CrOH ට්‍රයිස් කොළ පාටයි. ඊළඟට එනවා AlOH ට්‍රයිස්. මේක සුදු ජෙලටිනයයි. හරිද? ඊට පස්සේ මේ ගන්න එක්කෙනාම අරගෙන අපි මොකද කරන්නේ? මෙතනට ආපහු H2S දානවා. හරිද? H2S දැම්මම එනවා මොනවද? නිකල් සල්ෆයිඩ්, කොබෝල්ට් සල්ෆයිඩ්, මැංගනීස් සල්ෆයිඩ්, සින්ක් සල්ෆයිඩ්. මේ දෙන්න කළු. මෙයා ලාරෝස. මෙයා සුදු. ඊළඟට අපි ගත්තොත් මෙතනින් දානවා ඇමෝනියම් කාබනේට්. ඒ දැම්මම තුන් දෙනෙක් එනවා. කැල්සියම් කාබනේට්, ස්ට්‍රොන්ටියම් කාබනේට්, බේරියම් කාබනේට්. ඔක්කොම සුදු. ඊළඟ අවස්ථාව තමයි මේ තුන් දෙනා වෙන් කර ගන්න ඕන කැල්ල 8 පහන්සිලු පරීක්ෂාව. උතන්ට එන එක තමයි ඊට පස්සේ ඒක ඉස්සර වල ලාවණිය අදාළ ලවණය අරගෙන ඒක සාන්ද්‍ර HCl වල දිය කරලා ඒ මේ කියලා තමයි ආපස්සරයක් අල්ලන්නේ. ඊට පස්සේ රත් ගන්න ඕනේ. ඒ කියන්නේ වෙන මොන හරි තියනවනම් වයින් වෙලකට වෙලා. මොකුත් දාන්නේ නැහැ. ඒ තීර දෙලම තියලා දෙනවා. මේ වෙන්නේ. පාට පාට එන්නේ. වෙනද පාට එන්නේ කියලා? යාකෝ. පිස්සු. හරි. පහන්සිලු පරීක්ෂාවේ පළවෙනි කාණ්ඩේ කට්ටියට ආවොත් ඉන්නේ එක කාණ්ඩය. එක කාණ්ඩේ ඉන්න ලිතියම් මොන පාටයිද? ලිතියම් මොන පාටයිද? රතු. ඊට පස්සේ ඉන්නවා සෝඩියම්. ඊට පස්සේ ඉන්නවා පොටෑසියම්. ඩම්, ජම්බුල, ලිලැක්. ඔය ඕන එකක් කියන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඉන්නවා මේකේ සීසියම්, නිල්. වැඩි භාවිතේ නැත. රුබීඩියම්. ප්‍රෂියන් නිල් කියන්නේ මේකම තමයි. නිල්, ප්‍රෂියන් නිල්. මේක වැඩි භාවිතේ නැත. ඊට පස්සේ රුබීඩියම් ගත්තම නිල් දාන්න. වැඩි භාවිතේ නැත. ඊට පස්සේ දෙවෙනි කාණ්ඩය. හරිද? ඒකට ආවොත් අපිට ඉන්නේ මැග්නීසියම්, බෙරිලියම් නැහැ. ඊට පස්සේ අපිට ඉන්නේ කැල්සියම් නැහැ. ඒ පහන්සිලු පරීක්ෂණය නෙමෙයි. ඒ දවසල් 10කට ඇල්ලුවම දෙවෙනි එක. බෙරිලියම් දෙක. මේක අපි ගත්තොත් ගඩොල්, රතු, නැත්නම් තැඹිලි. ඊට පස්සේ අපිට හම් වෙනවා ස්ට්‍රොන්ටියම්. ඊට පස්සේ හම් වෙනවා බේරියම්, ඇපල් කොළ. මීට අමතරව ඔයාලගේ සිලබස් එකේ ඉන්නවා එක්කෙනෙක් ඩී ගොනු එක්කෙනෙක්. ඩී ගොනු එක්කෙනා තමයි කවුද? කොපර්,
මේක කොළ පාටයි. ඔන්න මේ කට්ටිය තමයි ඉන්නේ. හරි මේක ඊළඟට වුණ කැලලක් තමයි එක කාණ්ඩයේ තාප වියෝජන S ගොනුයි. හරි පළවෙනි එක කාබනේට තමයි මොකක්ද වෙන්නේ පළවෙනි කාණ්ඩේ කාබනේට් ගත්තොත් සෝඩියම් කාබනේට් මොකද වෙන්නේ මේක එක කාණ්ඩය සාමාන්‍යයෙන් අපි ගත්තොත් මොකද වෙන්නේ සෝඩියම් කාබනේට් වගේ ගත්තොත් තාප වියෝජනය වෙන්නේ නැහැ හරිද එතකොට වෙනස් කෙනෙක් කියලා වෙනස් කෙනා කවුද ලිතියම් කාබනේට් මොකද වෙන්නේ මෙතනදී හැදෙනවා මැග්නීසියම් ඉන්නේ නැහැ විකර්ණ සම්බන්ධය මොකක්ද විකර්ණ සම්බන්ධය කියන්නේ කොහොමද වෙන්නේ මොකක්ද අතර විකර්ණ සම්බන්ධය කියන්නේ දන්නේ නැහැ විකර්ණ සම්බන්ධය දන්නේ නැහැ කියුනේ කියලා දෙනවා ඔයගොල්ලන්ට විකර්ණ සම්බන්ධය කියන්නේ ඉගෙන මම කියන්න එක මෙතන. ඔක දන්න නිසා මම කියන්න. හරි. දෙවෙනි කාණ්ඩේ කට්ටිය තාප වියෝජනය කරා මොකද වෙන්නේ? ඔක්සයිඩ් එනවා CO2 එනවා. ඉවරයි. දෙක ඊළඟට නයිට්‍රේට්. නයිට්‍රේට් තාප වියෝජනය ගත්තොත් මොකද වෙන්නේ? හයිඩ්‍රොක්සයිඩ්. හයිඩ්‍රොක්සයිඩ් පළවෙනි කාණ්ඩේ මොකද වෙන්නේ? වියෝජනය වෙන්නේ නැහැ. තාපස්ථායි. ඉනෝගනික් නයිට් එකේ ඩේ වර්ෂන් එක මේ යන්නේ. හරිද මං කියන්නේ අර ලියපු ටික ඒකේ ටියුට් එකේ තියෙනවට වඩා දේවල් කරා දැනට. හරිද ඒක තිබ්බ ටික කරලා මම දැන් මං කරාද කොහෙද? වැදගත් දේවල් තේරෙම. හරි ඊට පස්සේ වෙනස් අවස්ථාව. පළවෙනි කාලේ වෙනස් අවස්ථාව කවුද? ලිතියම් හයිඩ්‍රොක්සයිඩ්. ලිතියම් ඔක්සයිඩ් හැදෙනවා H2O හැදෙනවා. ඊට පස්සේ දෙවෙනි කාලේ කට්ටිය. දෙවෙනි කාලේ කට්ටිය මොකද්ද වෙන්නේ? අපි ගත්තොත් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ගත්තොත් මැග්නීසියම් ඔක්සයිඩ් හැදෙනවා H2O හැදෙනවා. ඊළඟට තුන්වෙනි එක නයිට්‍රේට්. පළවෙනි කාලේ නයිට්‍රේට් මොකද වෙන්නේ? අන්න හරි. NaNO3 තාප වියෝජනය වුණාම නයිට්‍රයිට් එක හදනවා O2 හැදෙනවා. එතකොට වෙනස් එක්කෙනා ලිතියම් නයිට්‍රේට් සෙට් හැදිගෙත් තමයි මලව වාතයක් ලිතියම් ඔක්සයිඩ් තියෙනවා ඊළඟට මැග්නීසියම් නයිට්‍රේට් මෙතන හැදෙන්නේ මැග්නීසියම් ඔක්සයිඩ් උයි NO2 O2 මෙන්න මෙහෙම එකක් එනවා
හරි. ඒතර තාප යෝජන ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. තව කවුද ඉන්නේ? බයිකාබනේට් එක. 4. බයිකාබනේට් කියන ඒවා ගත්තම එක කාණ්ඩය. පළවෙනි කාණ්ඩයේ බයිකාබනේට් තාප යෝජනය වෙද්දී ඒකේ සෝඩියම් බයිකාබනේට්. මෙයා තාප යෝජනය වුණාම හැදෙන්නේ සෝඩියම් කාබනේට් හැදෙනවා, කාබන් ඩයොක්සයිඩ් දෙනවා, H2O. දෙවෙනි කාණ්ඩයේ කාබනේට් තාප යෝජනය වෙනවද නැද්ද? වෙනවා. හරිද? දෙවෙනි කාණ්ඩයේ කට්ටිය තාප යෝජනය වෙනවා. අන්න හරි. ජලීය මාධ්‍ය ඉන්නේ. මැග්නීසියම් බයිකාබනේට්. මෙතන තියෙන විශේෂත්වය තමයි මොකක්ද? දැන් පළවෙනි කාණ්ඩේ නම් කාබනේට් කාබන් ඩයොක්සයිඩ් ජලයනේ. දෙවෙනි කාණ්ඩේ කාබනේට් එක මොකද වෙන්නේ? නැවත කැඩෙනවා. එහෙනම් ඔයාලට හැදෙන්නේ මැග්නීසියම් ඔක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් දල ජලය. හරිද? එතකොට මේකේ මේ හැසිරීම අර ඔයාලා කිව්වනේ මේ කතා ටික ඔක්කොම ලිතියම් දෙවෙනි කාණ්ඩේ විදිහට කරන්නේ. එතකොට දෙවෙනි කාණ්ඩේ විදිහට කරන්න හේතුව ඔයාලා කිව්වේ මේ විකර්ණ සම්බන්ධය. මොකද්ද විකර්ණ සම්බන්ධය කියලා කියන්නේ? අපි කියනවා ඇත්ත කතාව තමයි විකර්ණ සම්බන්ධය කියන්නේ. ලිතියම් කියන කෙනාගේ තියෙන පෘෂ්ඨිකාරෝපණ ඝනත්වයයි මැග්නීසියම් කියන කෙනාගේ තියෙන පෘෂ්ඨිකාරෝපණ ඝනත්වයයි ආසන්න වශයෙන් සමානයි. මේ පෘෂ්ඨිකාරෝපණ මොකද ලිතියම් පුංචිනේ. ඒතර ධන එකකාරෝපණේ ඒක වටේට ගොඩක් පැතිරිලා තියෙනවා. ඒතර මැග්නීසියම්ගේ පුංචි ලිතියම්ට වඩා ලොකු වුණාට එයාගේ ධන දෙකකනේ තියෙන්නේ. ඒතර ධන දෙක ආරෝපණය පැතිරිලා එයා ඇති කරන ආරෝපණ ඝනත්වයයි ලිතියම් ඇති කරන ආරෝපණ ඝනත්වයයි ආසන්න වශයෙන් සමානයි. ඒ නිසා මොකද වෙන්නේ? ගතිගුණ වල බලපෑම එනවා මැග්නීසියම්ගේ විදියට. අන්න ඒ වගේ දෙයක් වෙලා තියෙනවා. හරිද? ඔය පෘෂ්ඨිකාරෝපණ ඝනත්ව සමාන වීම නිසා ඇතිවන ගතිගුණ සමාන වීමේ සංකේතය තමයි සෝඩියම් ලොකුයි. සෝඩියම් ලොකුයිනේ කොට. සෝඩියම් කියනකොට 3D ත් එනවනේ. අර ලොකු වැඩි සෝඩියම්. ඒකයි යාලයි ගතිගුණ එන්නේ නැත්තේ. ඒතර ලිතියම්ගේ නෑ D නෑ. දෙවෙනි එකේ ඉන්නේ. හරිද? ඔන්න ඔය ටික පොඩ්ඩක් දැනගන්න ඕනේ. එස්කෝරෝ යටතේ ආපහු මේකේ දැනගන්න ඕනේ ඊළඟ දේ තමයි ඔක්සිජන් සමග. හරිද? ඕන ඔක්සලේට් එකක් දාමු. පස්වෙනි එක C2O4 2 minus. මේව ඇත්තටම ෆන් නැද්ද? අඩුයි. අරගෙන ගොඩක් වෙලාවට තියෙනවා මේ ප්‍රතික්‍රියාව සමහර වෙලාවට මේක මේ තමයි කියලා පේපර් එකක් පේනවා. සමහරවිට පේන්නේ නැහැ. ආයෙ කොච්චර ගන්නවද? ඊ ඔක්කොම රෙඩි එන්නේ. මෙතන මොකද එන්නේ? මෙතනදී මොනවද හැදෙන්නේ? ඔක්සලේට් තාප යෝජනය වුණාම CO2යි H2O මෙහා තාප යෝජනය නාම එන්නේ ඇත්තටම කාබනේට එනවා කාබන් මොනොක්සයිඩ් එක. හරිද? මේක ආපහු යෝජනය වෙනවා. එතකොට ඇත්තට වෙන්නේ කැල්සියම් ඔක්සයිඩ්. අන්න හරි. කාබන් ඩයොක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් එක. පළවෙනි කාණ්ඩයේ කෙනෙක් වුණොත් මෙතන තියෙන්නේ සෝඩියම් කාබනේට් සහ කාබන් මොනොක්සයිඩ්. හරිද? පුළුවන්. අවසාන වශයෙන් එනවා මේකේ 8 වෙනි කෑල්ල. ඒක තමයි වාතයේ දහනය. හරිද? වාතයේ දහනය. මෙතන P එකේ සමහර ප්‍රතික්‍රියා විතරයි මේ නැත්තේ. වාතයේ දහන ප්‍රතික්‍රියා වලට ගත්තාම මොකද වෙන්නේ? පළවෙනි කාණ්ඩය. එක කාණ්ඩය මේකේ ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම්. මෙයාලා හදන්නේ මොනව විතරයිද? ඔක්සයිඩ් විතරයි. සෝඩියම් හදනවා ඔක්සයිඩ් හා පෙරොක්සයිඩ්. මෙයාලා මොකද කරන්නේ? ඔක්සයිඩ් වලට අමතරව මේක හම්බ වෙනවා. හරිද? ඒතර මේ දෙක වෙන්නේ මොනවත් එක්කද?
වැඩිපුර O2 සමග. හරිද? ඊට පස්සේ වෙනස් එක්කෙනා තමයි ලිතියම්. මෙයා නයිට්‍රජන් එක ප්‍රතික්‍රියා කරලා ලිතියම් නයිට්‍රයිඩ් හදනවා. හරිද? ඕක. ඊට පස්සේ මම මේ ප්‍රතික්‍රියා තුලිත කරලා එකක් දාලා 6යි 2යි 2යි. ඊට පස්සේ දෙවෙනි කාණ්ඩයකට ආවොත් දෙක කාණ්ඩය බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ටියම්, බේරියම්. මෙයා ඉහළ උෂ්ණත්ව යටතේදී ඔක්සයිඩ්. ඉතා ඉහළ ඒවායිදී මෙයාගේ විශේෂත්වය මෙයා හදනවා මේගොල්ලොන්ගේ තුන්දෙනාම හදනවා ඔක්සයිඩ් ධන නයිට්‍රයිඩ්. හරිද? ඔක්සයිඩ් ධන නයිට්‍රයිඩ් හදනවා. ඒත් පොදුවේ මම ගත්තොත් මේකේ නිකන් පොදු එක්කෙනෙක් විදිහට ලියන්න MO හදනවා M2 M3 N2 කියන කෙනා හදනවා. මෙයාගේ විශේෂත්වය තමයි මෙයාට මොනව හදන්නත් පුළුවන්ද? ඔක්සයිඩ් නයිට්‍රයිඩ් පෙරොක්සයිඩ්. එතකොට බේරියම් ඔක්සයිඩ්, බේරියම් නයිට්‍රයිඩ් සහ බේරියම් පෙරොක්සයිඩ්. ඔන්න ඔය ටික හැදෙනවා. හරිනේ? අන්තිම කෑල්ල තමයි මේක කියන කට්ටිය වතුරට දැම්ම මෙන්න කෑලි ටික උකින් පස්සේ නම් කවන්න කරන්න. නම් ගෙදර ගිහිල්ලා බලාගනි. ඊටික එවන්න ඉතින් ඒකේ වෙලා දුර පැනලා යන තේ ඈ? ඒක උඩ පැනලා යන තේ මොකේ? නයිට් එකනේ. ඔව් මැද මැද කතා කරන ඒවා ඔක්කොම යනකොට එහෙම ලොකු අවුලක් දැනෙන්නේ නැහැ. ඔයාලට ඕන නම් මේ වීඩියෝ එක මේ මම එඩිට් කරලා මේක නැදින් ඩාන්ස් එකකුයි. නැදින් ඩාන්ස් එකක් දාලා සින්දුවක් පාගේ හරි දාලා එඩිට් කරලා දානවා. දැන් මොන වැඩි ලේසි. ඉවරයි. ජලයේ දියවීම. තේරෙනවද? ඒකේ පාරයි අම්මට තේරෙන්නේ. අවුල වෙච්ච එක ජලය ප්‍රතික්‍රියා අපි ගත්තොත් අංක 1 ඔව් අපි ලෝහයක් ජලයට දැම්මම සාමාන්‍යයෙන් හැදෙන්නේ හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා එක කාණ්ඩය. එක කාණ්ඩය ලෝහ. මෙතන දැම්මම හයිඩ්‍රජන් හැදෙනවා. හරි. තමයි මේක හරි වැදගත්. මෙතන හයිඩ්‍රජන් එනවා. අර්ධ ලෝහය ප්‍රතික්‍රියා කරාම හයිඩ්‍රජන් එනවා. අපි දෙවෙනි කාණ්ඩය ගත්තොත් මේකේ මැග්නීසියම් සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා වෙන්නේ මැග්නීසියම් උණු ජලයත් එක්ක හදනවා හයිඩ්‍රොක්සයිඩයයි H2 හදනවා. ඊට පස්සේ මෙයා මැග්නීසියම් කුමාලයත් එක්ක ගෑස් ඔක්සයිඩය හදනවා H2 පිට කරනවා. ඔක වැඩ. දෙවෙනි එක තමයි වැදගත් කෑල්ල මේකේ. දෙවෙනි කාණ්ඩේ ලෝහ. මේක අංක 1. දෙක තමයි ඔක්සයිඩ් ජලය සමග. අපි ගත්තොත් මැග්නීසියම් ඔක්සයිඩ් වගේ කෙනෙක් වතුරට දැම්මම මෙතනදී හැදෙන උන්න පැටලෙන කෑල්ල
මේක ජලයට දැම්මම හැදෙන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් විතරයි. හයිඩ්‍රජන් එන්නේ නැහැ. හරිද? ඔක තමයි පැටලෙන කෑල්ල. මෙතන අන්න හරි වායු ඇත. මෙතන වායු නැත. හරිද? ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව තමයි මේ ඔක්කොම මේ නිකන් සාමාන්‍ය ලෝහය ජලයට දැම්මම එනවා. හරිද? පළවෙනි එක ලියලා තියෙන්නේ ලෝහ ජලය සමග. දෙවෙනි එක ලියුවේ ඔක්සයිඩ් ජලය සමග. හරිද? ඔක්සයිඩ් ජලය සමග. තුන්වෙනි එක නයිට්‍රයිඩ් ජලය සමග. මෙතනට අපි දැම්මොත් මැග්නීසියම් නයිට්‍රයිඩ් ජලයට දැම්මොත් එන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් දෙනවා. ඇමෝනියා එනවා. මෙතන 3යි, මෙතන 2යි, මෙතන 6යි. මෙතනත් වායුවක් එනවා කවුද? ඇමෝනියා. හතරවෙනි අවස්ථාව තමයි හයිඩ්‍රයිඩ් ජලය සමග. මේ ඔක්කොම ඕනේ මේ SP එක උඩ දාගන්න. මෙතන එනවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩයයි ඊට අමතරව H3. මෙතනත් ආපහු හයිඩ්‍රජන් එනවා. හරිද? ඔන්න ඔක තමයි ප්‍රතික්‍රියා සෙට් එක වල තේරුම් ගන්න තියෙන්නේ. ඔය ටික දැනගෙන ඉන්න ඕනේ වැඩේ කරන්න. නැත්තම් මේ වැඩේ කරන්න බෑ. ඔච්චරයි. නයිට් එකේ තිබ්බේ නැහැ. මම හිතුවේ සෑහෙන්න මේ ඔව් කොපිරයිට් වදිලා අන්තිමට රයිට් කොපි වෙනවා. රයිට් කොපි වෙනවා අන්තිමට. ඔව් ඉවරයි. ඉනෝගනික් නයිට් එකේ අවසන්. ලයිට් version. මැද ඇඩ් නැතුව යන ලයිට් version එක. කලර් දෙකක් නෙත් නෑ. හරි ළමයි දැන් එන්න මේකේ ඕගනික් ලයිට් version එකක් තෝරන්න ඕනේ. තොරණ ලයිට් නිවිලා. නෑ මේකේ අර තියෙන නෝට් එකයි මේව කරන්නේ නැහැ. මම මේ මැදමැද ඕන කැලේ විතරයි යන්නේ. පළවෙනි එක වල දැනගන්න ඕනේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ්. පළවෙනි එක ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දැනවම වෙන කට්ටිය. හරිද? අන්න හරි. ඒ වගේ ටිකක් විතරයි. එක ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් සමග ඔයාලා දැනගන්න ඕන කට්ටිය තමයි එක ප්‍රතික්‍රියා වෙන්න පුළුවන් CH3 රිත්ත බන්ධන OH එක්කෙනෙක්ට කියන්නේ ඇල්ඩිහයිඩ් එකට පුළුවන් ඇල්කොහොල වෙන්න. ඇල්ඩිහයිඩ් කීටෝන ඇල්ඩිහයිඩ් කීටෝන මේගොල්ලෝ ඇල්කොහොල වෙනවා. එතකොට ඇල්ඩිහයිඩය අපි දැම්මොත් මොකද වෙන්නේ මේක CH3 CH2OH. ඒ කියන්නේ ප්‍රාථමික ඇල්කොහොලයක් වෙනවා. ඊට පස්සේ organic chemistry PhD තියෙනවා. මේක තියෙනවා CH3 CHOH CH3. එතකොට හැදෙනවා මොනවද? ද්විතීයික ඇල්කොහොල්. දෙවෙනියා මේකේ ප්‍රතික්‍රියා වෙන්න පුළුවන් කෙනා තමයි කාබොක්සිලික්
ආම්ල. කාබොක්සිලික් ආම්ල මොන වෙනවද? ප්‍රාථමික ඇල්කොහොල වෙනවා. මෙතන තියෙන CH3 C රික්ත බන්ධන OH. ඒතර මෙන්න මේ කෑල්ලම CH2 කෑල්ලක් වෙලා CH3 CH2 OH වෙනවා. තුන්වෙනි එක මෙයත් එක්ක ප්‍රතික්‍රියා වෙනවා ඒමයිඩ්. ඒමයිඩ් ටික මොකද වෙන්නේ? ප්‍රාථමික ඇමීන වෙනවා. මේ පරිවර්තන වලට ඕන කැලේ CH3 C රික්ත බන්ධනෝ NH2 කෑල්ල CH3 CH2 NH2. හතරවෙනි අවස්ථාව එස්ටර. එස්ටර වලට දැන් මම මෙතන තියෙන්නේ මෙතන වැදගත් කැලලක් එනවා ප්‍රාථමික ඇල්කොහොල මිශ්‍රණයක් වෙනවා. හරිද? එස්ටර එකට දාන්න. එතකොට වෙන්නේ මෙහෙම. CH3 CH2 C රික්ත බන්ධනෝ OCH3 මුලින්ම මේක මැද්දෙන් ජල විච්ඡේදනය වෙනවා. වෙලා කාබොක්සිලික් ආම්ලයයි ඇල්කොහොලයයි එනවා. ඒ ආපු කාබොක්සිලික් ආම්ලය නැවත මොකද වෙන්නේ? ඇල්කොහොලයේ බවට පත් වෙනවා. හරිද? CH3 CH2 CH2OH වෙනවා. ඊට අමතරව CH3 OH වෙනවා. ඇල්කොහොල මිශ්‍රණයක් වෙනවා. මුලින් ගැලවුණා ඇල්කොහොලය ආවා. එයාට මොකුත් වෙන්නේ නැහැ. මේක කාබොක්සිලික් වුණා. ඒක නැවත ඇල්කොහොල් වුණා. ඔව්. මොකද මේතර මෙතනින් එහාට ආයි කාබොක්සිලික් වෙන මේක වෙන්න බෑ. හරිනේ? ඊට පස්සේ ආපහු ඊළඟ එක්කෙනා තමයි නයිට්‍රයිඩ්. ඒ කියන්නේ සයනයිඩ්. ඒගොල්ලෝ ප්‍රාථමික ඇමීන වෙනවා. ඒ කියන්නේ මෙහෙම. CH2 NH2. මට නිකන් පණ නැහැ වගේ. ඒ කියන්නේ මහන්සි දැන් ඈ. තව කණේ වෙලා ඉන්නේ දැන්. නැමෙනවා නෙමෙයි මේ එක දිගට කියා නම් මේ මොකද මගේ ඇඟේ කැලි කීයක් වැඩ කරනවද කියලා මට හිතා ගන්නත් බෑ දැන්. නෑ මම මේ රෙඩි වෙලා ඉන්නේ නෙමෙයිනේ. එතකොට මම මේක ලියන සනික මට මතක් වෙන්නත් වෙන එක ලියලා ඉවර කරා. නැත්නම් හිත ආයෙ පෙරල බලලා කීයක් කරවද? හරි. සර් කිටෝනේ මේ කිටෝනයකුයි ඒකෙම තව මේ ඇල්කොහොල් එකකුයි තියෙන එකට ඔය ලිතියම් නෑ. කීටෝනයයි ඇල්කොහොල් තියෙන කෙනෙක්. ඔව් ඒකට මේ ඔය වගේ කියන්නේ ලිතියම් ඇලුමිනියම් දැම්මම ඒකේ තියෙන කාබොක්සිලුත් තව මධ්‍යසාර එකක් වෙනවද? නෑ. කීටෝනයයි ඇල්කොහොලයයි තිබ්බොත් මෙන්න මේ වගේ අපි හිතමුකෝ CH3 C රික්ත බන්ධන O CH2OH වගේ තිබ්බා කියලා. එතකොට මේ දෙන්න එස්තර කතාවක් නෑනේ. එතකොට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දැම්මම ප්‍රතික්‍රියාව වෙන්නේ මේ කෑල්ල විතරයි. එතකොට CH3 C මේක CH2OH ඔච්චරයි. මෙයාට මොකුත් වෙන්නේ නැහැ. මේක බිඳ වැටෙන්නේ නැහැ. එස්තර තිබ්බොත් විතරයි මුලින් කැඩිලා පස්සේ ප්‍රතික්‍රියාව වෙන්නේ. එතන මෙතන එස්තර තිබ්බොත්. හරි නේද? හම්සි. මේ වගේම ක්‍රියාකාරී කාණ්ඩ දෙන්නෙක් ඉන්නකොට ඒ දෙන්නට දෙන්නම ආහො වෙනස් වෙන්න පුළුවන්. පුළුවන්. දෙන්නටම බලපාන මට්ටමේ නම් ඉන්නේ වෙනවා. දැන් අර අපි 2025 එකකට කතා කරේ. ඒතකොට 2024 එක කතා කරානේ. එතන මුලින්ම හිටියනේ කාබොක්සිලික් ආම්ල කියලා කියලායි ඇල්කොහොල් කියන කෙනා දෙන්නම හිටියා. එතකොට කාණ්ඩ දෙකටම PCl5 දැම්මට පස්සේ කාණ්ඩ දෙකේම තියෙන OH කාණ්ඩ දෙක Cl වෙනවා. ඒතකොට දෙන්නටම ප්‍රතික්‍රියා වෙලා. එහෙම වෙන්න පුළුවන්. ඒතකොට මේ ප්‍රතික්‍රියා වෙන්න පුළුවන් දෙන්නේ කියලාවත් ඕනේ ප්‍රතික්‍රියා වෙන්න. නැත්තම් බෑ. හරි. මෙයා ඕනේ පරිවර්තන වලට. හරිද? දෙවෙනි එක තමයි ඔයාලට ඕනේ කරන කෙනා මෙන්න මෙයා ළමයි. මේ HNO2 ඕනේ. එතන ඉන්නේ අපි දාන්නේ NaNO2 කියන කෙනයි HCl කියන කෙනයි. මේක එක මේක දෙක. මේවා දාන්නේ කොහෙද?
මේවා දාන්නේ කොහෙද අපි? ඇල්කිල් හේලයිට් ඇල්කයිල් අමීනියක් බවට පත් කරන්නේ. ඇල්කයිල් හේලයිඩයක්ද? ඇමීන් ඇමීන් හරණයට. එතකොට ඇමීන් කල්ලා OH කෑල්ලක් සෙට් වෙලා එහෙම අන්න හරි. පළවෙනි එක අපිට පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාව තමයි මේක දාන්න පුළුවන් ප්‍රාථමික ඇමීන වලට. ඒ දැම්මම වෙන්නේ CH3 CH2 තමයි මේක වැදගත් කෑල්ල තියෙන්නේ මේ ඇලිෆැටික් ඇමීන. ඇලිෆැටික කියලා කියන්නේ දිගුදාම කාබන් තියෙන ඒවාට මෙන්න මෙයා දැම්මොත් මෙයාලා ප්‍රාථමික ඇමීන ටික ඇල්කොහොල් වෙනවා. ඇල්කොහොල. ඒතර CH3 CH2OH හරිද? හැබැයි මේක මොකට කරන්න පුළුවන් කාත් එක්කද මේ කවුද මෙයා ඇලිලින්. හරිද? ඇලිලින් එක දැම්මම තියෙන සීල් එක තමයි මේක උෂ්ණත්වය මත ප්‍රතික්‍රියා වෙන අවස්ථා දෙක. අන්න හරි. එක අවස්ථාව තමයි 0.5 උෂ්ණත්වයේදී. එතකොට මොකද වෙන්නේ මේ ඇලිලින්? ආලමයි ඇලිලින් වලට 0.5 උෂ්ණත්වයට තේ මෙයා දැම්මොත් මොකද වෙන්නේ? මෙයා හදනවා මෙයාට කවුද අපි කියන්නේ? ඩයසෝනියම් ලවණ. එතකොට මේකම සෙල්සියස් අංශක 10ට වැඩි නැත්නම් අපි කියනවා කාම්බර උෂ්ණත්වයේදී මගේ ඇඟේ ගැඩමැටි ඔක්කොම වැඩ කරනවා. මොලේ වැඩ කරනවා, ඊට පස්සේ කට වැඩ කරනවා, ඇස් වැඩ කරනවා, කකුල් වැඩ කරනවා, අත් දෙක වැඩ කරනවා, කාල වැඩ කරනවා. හරිද? සමාන්තර සියලු කොටස් මේ වැඩ කරනවා. මේක එක්සර්සයිස් එක. හරිද? මේකේ උගාලවල වලපංග මම උගාලන විදිහට දාන්නකෝ. මෙන්න ඇල්කොහොල් එකක් තියෙනවා. මේක මෙතන තහවුත් මොකද වෙන්නේ? අපි කියන රූම් ටෙම්පරේචර් දාලා. ඒ කියන්නේ කාමර උෂ්ණත්වයට දාලා. එතකොටත් මෙයාව ගන්න පුළුවන්. මේක දැනගන්න ඕනේ වැඩේ කරගෙන යනකොට. ඊළඟට මේකේ මේ තව වැදගත් අවස්ථාවක් තමයි පරිවර්තන වල. පරිවර්තන වලට ඕන පළවෙනි එක තමයි කාබන් එකකිය වැඩි කිරීමට. හරිද? කාබන් එකකින් වැඩි කරන්න වට ඕනේ කවුද? සයනයිඩ්. හරිද? මේ වැඩේට ඕනේ සයනයිඩ්. ඒතර සාමාන්‍යයෙන් වට පාවිච්චි කරන්න පුළුවන් කෙනා තමයි කවුද? ඇල්කයිල් හේලයිඩ් KCN සමග. එතකොට එකකින් වැඩි වෙනවා. ඒතර CH3 CH2 Br වගේ හිටියොත් මොකද වෙන්නේ? CH3 CH2 සයනයිඩ් වෙනවා. ඕකේ එකක්. දෙවෙනි එක කාබන් ප්‍රමාණය ඉහළ නැංවීමට. මේ කාබන් ප්‍රමාණය ඉහළ නංවන්න කරන්න පුළුවන් වැඩ මොනවද? එකක්. පළවෙනි එක අපිට ගන්න පුළුවන් ඇල්ඩෝල් සංගලනය. ඊට පස්සේ ඒක ලියුවා. විනාඩ ඊට පස්සේ යම් ලවණ දෙමින් හරි අග්‍රස්ත ඇල්කයිල ධන ඇල්කයිල් හේලයිඩ්. ඔන්න ඔය ටික තමයි පුතේ තියෙන්නේ. හරිද? නෑ තව තියෙනවා. ෆොටෝග්‍රැෆි කරනවා, ඔන්ලයින් දෙනවා, ඉමේජ් ටික කරනවා, ඕල්ඩිනල් පැකේජ් එකක් තියෙන්නේ. ටියුට් ටික ගහනවා.
මේක ඉවරදී කෙලින්ම සම්බ වෙලා ඉන්නේ. පේපර් ටික ගන්නෙත් මම යකෝ මාගේ ටික යන්නේ තමයි. නැත්නම් මට හරියට මේ ටයිපින් කරන කෙනෙක් නෑ. ඒක ඒ කියන්නේ මේ කෙනෙක් අමාරු නෑ. වීගොටි කාදින එක වීගාදීද මම සොෆ්ට්වෙයාර් එකකින් වෙන අමාරුයි. මට ඕනේ ජෙරෙන්නේ නෑ. මම මේ අදින වෙන මගේ සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා මම ඒකේ. මම ඒ කියන්නේ දගලවල් දෙන්නේ නෑ. ඒක මම කැම්පස් එකේ පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එකක්. ඒක කෙමිස්ට්‍රි වලටම තියෙන එකක්. මේ ඒකෙන් ටුක් ගන්න අදින්න පුළුවන්. එහෙම තමයි දැන් අර මේ ඔයගොල්ලන්ගේ හිටියේ නෑනේ. තව එක්කෙනෙක් හිටියා ගොල්ලේ ගිම්තර කියලා. එයාට 27 ටික දීලා තියෙන ටයිප් කරා. එයා ටයිප් කරනවා ඒක. ඔව් ගිම්තර. ආන්නාරි ෆිසික්ස් එකේ ඉන්නවා ඒගොල්ල. අර 27 ඉන්නවා. ෆිසික්ස් එකේ ගන්නෙත් ඔව් ගිම්තරම තමයි. මේ එයා තමයි 20 මේ හැමයකටි ගන්නෙ මේ 27. උන්ගේ අඩුපාඩු තිබ්බට අවුලක් නැහැ. පස්සේ හදාගෙන දෙන්න කියලා. දැන් 26ට බෑලා අන්තිමාරිය වැඩේ කර. ඒ නිසා මම දැන් ඒ ටික ගහනවා මේ දිගටම දැන්. මේ ටික රෑ ගහන්න එක්කම ටයිප් කරනවා. හරි. ඊට පස්සේ මෙතන තෝරන කරන ඊළඟ එක තමයි නෑ ඉවර කරමු. මේ අම්මේ ඇති දැන්. මේක ඉවර කරලා දැම්මම මට ලේසියි. එකක් තමයි හඳුනා ගැනීම. පළවෙනි එක. ඈ නෑනේ දැම්ම නෑ මම කිව්ව ගෲප් එකට දාන්න කියලා මට අමතක වෙනවා කියලා. දාන්න. අසන්තෘප්ත වන්දන. මොනවද අසන්තෘප්ත වන්දන කියන්නේ? අමිල දසනායකගේ. මම දාන්න කියලා ගෲප් එකට. අසන්තෘප්ත වන්දන හඳුනා ගැනීමට මොනවද කරන්නේ? අසන්තෘප්ත වන්දන කියන්නේ මොනවද? දිත්ත බන්ධන අන්න හරි. හරිද? දික්ත බන්ධනම විතරක් නෙමෙයි අපි කියන අසන්තෘප්ත බන්ධන කියලා කියන්නේ පයි බන්ධන සහිත ප්‍රවේද. හරිද? ඒතර ඇල්කීන ඇල්කයින වගේ කට්ටිය. හරිද? අසන්තෘප්ත බන්ධන හඳුනා ගන්න මොනවද කරන්න පුළුවන් දේවල්? එක BR2 දියර පරීක්ෂණය. මොකද වෙන්නේ? BR2 දියර මුලින් කැමිලි පාටයි ඒක ආවරණය වෙනවා. දෙක තාමනවාද? අල්ල හරි. බේර් පරීක්ෂාව. බේර් පරීක්ෂාවේදී අපි කරන දේ තමයි මොකක්ද මේකේ අපි දාන්නේ වාෂ්පික මාධ්‍යයේ MnO4-. වාෂ්පික මාධ්‍යයේ MnO4-. මේක දම් පාට කළු දුඹුරු වෙන. දෙකයි. ඊට පස්සේ අසන්තෘප්ත බන්ධන ඔය දෙක තමයි ප්‍රධාන දේ අපි ගන්න. හරිද? ඊළඟට අපිට ඕන කරන්නේ ඇල්කයිල් හේලයිඩ්. ඇල්කයිල් හේලයිඩ් හඳුනා ගන්න මොනවද කරන්න පුළුවන්? ප්‍රාථමික, ද්විතීක, තෘතීක කට්ටියට. එක එක්කෝ සිල්ල ලයිට් වේට් දාන්න පුළුවන්. දෙක TB සිල්ල ලයිට් වේට් හෝ TBNO3. එතන මොකද වෙන්නේ? නෑ. ප්‍රාථමික ඇල්කයිල් හේලයිඩ් මොකද වෙන්නේ? අවක්ෂේප නැත. ඇයි? ආපු කටායනය අස්ථායි. ප්‍රාථමික එක්කලාගේ. එතකොට CL එළියට එන්නේ නෑ. හැබැයි ද්විතීක එක්කලා ගත්තම සාපේක්ෂව ස්ථායි. ඒ නිසා CL එක එළියට දෙන්න පුළුවන්. ඒ නිසා මද වේලාවකදී අවක්ෂේප වෙනවා. ද්විතීක ඇල්කයිල් හේලයිඩ්. අන්න හරි. මද වේලාවකීය අවක්ෂේප වේ. 3 තෘතීක ඇල්කයිල් හේලයිඩ්. ක්ෂණිකව අවක්ෂේප වේ. 3 මධ්‍යසාර
හඳුනා ගැනීම. මොකද්ද කරන්නේ පරීක්ෂණය? ලූකස් පරීක්ෂාව. ඒකෙදි මොකද වෙන්නේ? ප්‍රාථමික ඇල්කොහොල ආවිලතාව නැත. ද්විතීක. හරි. මද වේලාවකින් ආවිලතාව ඇති වේ. ත්‍ෘතීක. එතකොට ක්ෂණිකව ආවිලතාව ඇති වේ. හරි. 4 අපිට ගන්නවා ෆීනෝල් ඇනිලීන්. ෆීනෝල් සහ ඇනිලීන් වලට මොකද්ද දාන්නේ? bromine Br2. Br2 දියර. දැන් මම මොකද වෙන්නේ? සුදු අන්න හරි. අවක්ෂේපය. තුනම සම්බන්ධ වෙන එක. 4 ඇල්ඩිහයිඩ් කීටෝන. ඇල්ඩිහයිඩ් කීටෝන වල මොනවද දාන්නේ? අදක් කරා 2023 පේපරෙත් තියෙනවා කියලා කිව්වා. 24 glucose-DLTH. මොකද වෙන්නේ? ඇඹිලි පාට අවක්ෂේපයක් කියලා. 6 වෙන එක. ඒ අපි කතා කරන්නේ මේ ඩයසෝනියම් ලවණ හදන ඩයසෝනියම් ලවණ වලට දාලා ඇසෝසායම් හදන එක. බීටා ලැප්ටෝ. අල්ල හරි. ඊට පස්සේ යනවා ඇල්ඩිහයිඩ් හඳුනා ගැනීම. ඇල්ඩිහයිඩ් වලට මොනවද දාන්නේ? 1 ඇමෝනිය සිල්වනයිට්‍රේට්. ඇමෝනිය සිල්වනයිට්‍රේට්. මොකද වෙන්නේ? රිදී කැඩපත. මේකටම තමයි අපි කියන්නේ මොකක් කියලාද? ටොලරන්ස් ප්‍රතිකාරකය. 2 මොනවද දාන්නේ? ෆෙලික්ස්. එහෙම තමයි ඉතින් ඔයාලා ඉන්න ඕනේ. නැත්තම් කොහොමද කරන්නේ? පේපර් එක ලියද්දි කොහෙන් යනවද කවුද දන්නේ? MCQ එකට? ඒක තමයි කියන්නේ. වැඩි හරි. කරගෙන. variance. variance එක මොකද වෙන්නේ? ගඩොල් රතු අවක්ෂේපයක් යනවා. 7 තව කොහොමද හඳුනා ගැනීම තියෙන්නේ ඕගොල්ලන්ට? එස්තර. මොනවද හඳුනාගන්නේ? පාදාන කාබොක්සිලික් සමග මේක ඇත්තටම එස්තර හඳුනා ගැනීමම නෙමෙයි. අපි මේකට කියන්නේ මේ කාබොක්සිලික් ඕ මධ්‍යසාර. ඒක ලියන්න ඕනේ. කාබොක්සිලික් මධ්‍යසාර සමග එස්තර ඇති වී ප්‍රසන්න සුවඳක් ඇති වේ. 9 නෙමෙයි 8. කාබොක්සිලික් හඳුන ගන්න පුළුවන් තව එකක් තියෙනවා. සෝඩියම් කාබනේට් එදීම. කාබන් ඩයොක්සයිඩ් පිට යනවා. හරිනේ? ඊට පස්සේ 8
අග්‍රස්ත ඇල්කයින. අග්‍රස්ත ඇල්කයින වලට මොනවද දාන්නේ? 1 ඇමෝනිය සිල්වර් නයිට්‍රේට්. මොකද වෙන්නේ? සුදු අවක්ෂේපයක් තියෙනවා. 2 අන්න හරි. ඇමෝනිය කොපර් ක්ලෝරයිඩ්. මොකද වෙන්නේ? චොකලට් දුඹුරු අවක්ෂේපයක් තියෙනවා. 3 සාමනවා දෙන්නේ. NaNH2 දානවා. සෝඩාමයිඩ්. දැම්මම ඇමෝනියා පිට වේ. 4 සෝඩියම් වැනි ලෝහ H2 පිට වේ. දැන් නම් කියන පළවෙනි වගේ එන ගහිලා යනවා බං මේ සතිය මම මේ මාන්ති කරන කරනවා. නෑ මේක මම ඇත්තටම හදන්නේ මේ එකක් ඔයාලගේ කට්ටියට දෙන්න සහ ඉන්න හැමෝටම දෙන්න. මේක මෙහෙම ඇදුවා මට ලේසි. මට වීඩියෝ එක යාලට දැම්මම මේ ලස්සනයි කියලා නේද? එළියට බෑ. පුළුණා? ඔව්. ඒ මේ මේකක් ගහලා තියෙන්නේ. ඒවට ගෙවනවනේ ඉතින්. ඒකේ ඩයග්‍රෑම් මේ ඉතින් ගෙවනවනේ හොඳට. බර ගානක් ගෙවනවනේ. ඕකේ ගාන ලකපාතේ මුන්නේ අකුරු ගස්සන්නේ. ආ 10 තාම මොනවද? ඔව්. අඳුරාගන්නේ. ඇමීන. ඇමීන වලට මොනවද දාන්නේ? NaNO2 HCl. එතන මොකද වෙන්නේ? ප්‍රාථමික ඇමීන වලට දැම්මම වායු පිට වෙනවා. N2 වායු. ද්විතීයික ඇමීන වලට කහ පැහැති තෙල් වැනි ස්තරයක් ඇති වෙනවා. තෘතීයික ඇමීන වලට අපිට නිරීක්ෂණ නැත. අර තාම ඔයාලා මේක ඇතුලේ බර වැටෙන්න තාම මදි. තව ඔයාලා ඊට වඩා ළමයි මේ ඔය වෙන්නේ. ඔයිට වඩා සෑහෙන බරක් ඇද්දාම මේ අපි එල්ල කරනකොට අර කියන්නේ තව මදි ඔයාලගේ පර්ෆෝමන්ස් කියලා මම කියන්නේ. එල්ලෙච්චු කාටද? දැම්මා. එල්ලෙච්චු එක දැම්මා අන්තිමට. හරිද? ඇමීන. දැන් ඇත්තටම ඔයාලගේ බර ඇදෙනවා අඩුයි. තව ඔයිට වඩා සෑහෙන මේනකොට බර ගැදෙනවා. ඒ කියන්නේ අට පොඩ ගාලා ඉල්ලනවා මේ කියන්නේ යනකොට වැඩි. හරි මොකද අන්තිම හරිය තව මාසෙදී හරිද? ඒ සීයනකට ඉන්න ඕනේ නැත්තම් බෑ වැඩේ කරන්න. හරි. ආයෙ මොනවද? ඇමීන තිබ්බා. ඇල්කොහොල් තිබ්බා. භස්ම මෙයාව 11 අම්ල හේලයිඩයේ හේලයිඩය. ඒ කියන්නේ x එක හොයාගන්න. එතකොට මොනවද දාන්නේ? AgNO3 හරි PbNO3 හරි. ඔන්න ඔය දෙක දාන්න ඕනේ. මේ ලයිව් එක අදලා ඉස්සරහට නෑ මම රෙකෝඩින් එක දානවා දැන් ආයෙ මට ලේසි. මට කරදරයක් නෑ. කෙලින් ලේසි වැඩේ. ඊට පස්සේ තවනක් තියෙනවා. තියෙනවා. එයාලා දැන් තියෙනවා. ඊයේ ඉන්නේ. අම්ල හේලයිඩ් ඒක ස්ථාවරණ ළමයි තිබ්බේ. එස්තර හරි කාබොක්සිලික් අම්ල හරි නැතිද කියලා හරි මන්දදාරන් හරි ඇමීන හේලයිඩ් එච්චරනේ. එච්චර තමයි තිබ්බ වෙනව නෑ. තව තියෙනවද දන්නේ නෑ. යසන්ත තව තිබ්බද මොන හරි?
හරි. ඒතර ඔන්න ඔය ටික තමයි තියෙන්නේ කතාව. ඒකත් ඉවරයි. ඔව්. ඔය ටික තමයි. හරි හරි. මේ ඇති. හරිද? අම්මා සම්මුස්සන්නයි මේ ඇති. මේ ටික විතරම දාන්න. ඇත්ත වශයෙන්ම ඒක තමයි හරිම කතාව. හරි. මට කියන්න ප්‍රශ්නයක් මොන හරි ඕනේව තියෙනවනම් පොඩ කතා කරලා ඉවර කරලා දාන්න ඕන. මොකද්ද? පේපර් එක කියන්නේ නේද? කීවෙනි එකද මොන පේපරේද? පස්සේ එක. පස්සේ එක නේද? තියනවද? හරි මෙතන අපිට කියන්නේ මෙහෙමනේ ජලීය KI ද්‍රාවණයක් ඔය යටේනේ පහත ප්‍රතික්‍රියා දාමයේ 3D ගොනුවට අයත් එන්නම් කටායක ජලීය ද්‍රාවණය හා සම්බන්ධ වේ. එතකොට එතන තියෙනවා MOH6 දෙල්නික් 2+1 කෙනා R1 දැම්මට පස්සේ කහ පැහැති ප්‍රවේදයක් වෙනවා. ඒ කියන්නේ තැඹිලි දුඹුරු ද්‍රාවණයක් වෙනවා. හරිද? තැඹිලි දුඹුරු ද්‍රාවණයක්. යටින් ඇවිල්ලා තියෙනවා නිල් පැහැති අවක්ෂේපයක් R4 දැම්මට පස්සේ තමයි නිල් පැහැති අවක්ෂේපයක් කියන එකම කෙනා කවුද? දෙන්නේ අයිනේ. හරිද? සෝරි නිල් පැහැති අවක්ෂේපයනේ. හරි නිල් පැහැති අවක්ෂේපයක් ඉන්නේ උතන ප්‍රධාන වශයෙන්ම අපිට හිතන කෙනා තමයි කවුද? කොපර් කියන කෙනා. සාමාන්‍යයෙන් අපිට හිතන කෙනා තමයි කොපර්. හරිද? දැන් ඊළඟට මෙතන ගත්තොත් ඔතන ආපහු තියෙනවනේ R3 කියන කෙනා දැම්මම Y නිල් ද්‍රාවණයක් හැදෙනවා කියලා. හරිද? එතකොට Y එකේ නිල් ද්‍රාවණයක් හැදෙන්නත් ඕනේ. තව යටින් ආයෙ නිල් පැහැති අවක්ෂේපයක් හැදෙන්නත් ඕනේ. දෙකයි. තුන ආයෝගේ W කියන එක්කෙනාට ආවට පස්සේ මොකද වෙලා තියෙන්නේ? කහ පැහැති ද්‍රාවණයක් හැදලා තියෙන්නත් ඕනේ. ඒකට එහා පැත්තෙන් අහපන් තැඹිලි දුඹුරු ද්‍රාවණයක් එන්න ඕනේ. දැන් ඔයා හිතලා බලන්න කොපර් දැම්මම කොපර් වලට අදාළව කොපර් ඉන්න කෙනාට තැඹිලි දුඹුරු ද්‍රාවණයක් හදන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් එයා වෙන්න බෑ. එහෙනම් ඊළඟට නිල් පාට ඒවා හදන්න පුළුවන් කෙනෙක් කවුද ඉන්නේ? ක්‍රෝමියම්. නිල් දම් එකක් හැදෙන්නේ නිල් කොළ නිල් දම් මේ වගේ. ඒතර අවක්ෂේපය මොන පාටද යාගේ? කොළ පාටයි. නිල් බෑ. එතකොට නිල් පාට හැදෙන්න පුළුවන් එකම එක්කෙනා තමයි කවුද? කොබෝල්ට් කියන කෙනා. හරිද? කොබෝල්ට් වල උතන පල්ලෙහාන් එයාට එන නිල් පාට අවක්ෂේපය එන්න පුළුවන් එකම අවස්ථාව තමයි මේ කොබෝල්ට් OH- එක H2O පහක සංකීර්ණයක් විදිහට කෙනෙක් හදන. හරිද? මෙන්න මේක මොකද වෙන්නේ මෙයාගේ මොන පාට අවක්ෂේපයක්ද? නිල් පාට අවක්ෂේපයක්. හරිද? උතන අපිට කියන්නේ Z කියන කෙනාට sorry R4 නේ. ඔව් R4 කියන කෙනා දැම්මට පස්සේ එතන ඇති වෙලා තියෙනවා නිල් පැහැති අවක්ෂේපයක්. එතකොට මෙතන හැදෙන්නේ COH2O පහක් එක්ක හැදෙන ওই සංගත සංකීර්ණ. එතකොට මෙතන එන නිල් පැහැති ද්‍රාවණය කවුද එනවා? කොබෝල්ට් ක්ලෝරයිඩ් COCl4 කියලා කෙනා. හරිද? ද්‍රාවණයේ COCl4 2-. එහා පැත්තෙන් ඇවිල්ලා තියෙනවානේ කහ පැහැති ද්‍රාවණය පස්සේ තැඹිලි වෙනවා කියලා. ඕකත් ඔයාලට දීලා තියෙනවා කොහොමද? කොබෝල්ට් ඇමෝනියා එක්ක හදනවා සංකීර්ණයක් මුලින් ඒක කහ පාටයි. ඕක වායුගෝලීය ඔක්සිජන් යටතේ ඔක්සිකරණය වුණාම හැදෙන එක්කෙනා මොන පාටයිද? තැඹිලි පාටයි. 3+1 කෙනා. උන්නෝ දෙන්න තමයි උතරේ. හරිද? එහෙනම් ඔයාලට පේනවා උතන M කියලා කියන්නේ කොබෝල්ට් එහෙනම් R4 ඉඳන් R1 දක්වා. එතකොට R4 කියන කෙනාට උතනට ඔයා දැම්මොත් එන්න ඕනේ
තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන කෙනා. R3 කියන කෙනාට දාන්න වෙන්නේ සාන්ද්‍ර HCl කියන කෙනා. එතකොට R1 කියන කෙනාට වඩා දාන්න වෙන්නේ තනුක ඇමෝනියා කියන කෙනා. ඊට පස්සේ R2 කියන කෙනාට දාන්න වෙන්නේ ඔක්සිජන් කියන කෙනා. එතකොට ඔක්සිජන් යටතේ ඔක්සිකරණය වෙලායි තියෙන්නේ. ඔච්චර. එතකොට ඒක වෙරදිච්ච ගමන් පල්ලෙහාත් අරදිනව නේද? ඒ විදිහකම අවුලක් නැහැ නේ. ඒකේ මේ පස්වෙනි කොටසත් කරදිනවද? නම් ටික ඔක්කොම කරදිනවනේ හරි. ඒකට පල්ලෙහා ගන්නද? අපහාවුලක් නැහැ නේ. හරි. ඒක වෙනම එකක්. මේකේ කර්මාන්තය මොකක්ද තාත්තේ? ඒක ලේසි. ඒක කේස් නේ. හරි. කර්මාන්තය මම පොඩ්ඩක් එන විදිහ චුට්ටක් කියලා වැඩේ නතර කරන්න අද දවසේ. හරි. ඒතර පස්වෙනි එසේ එකේ අන්තිම හරිය තියෙන කෑල්ල තමයි මේ යන්නේ. හරි. මෙච්චර ළමයි දැන් මේකේ තියෙන්නේ. හරි. මේකේ බලන්න ළමයි. ඔතන ඔයාලට තේරුම් ගන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. දැන් මේ වගේ ලොකු දඩාරියක් දුන්නම ඔයා මේක විසඳන්න පටන් ගන්න ඕන තැනක් තියෙනවා. හරිද? හැමතැනම මේක විසඳන්න ඔයාලට කරන්න බෑ. විසඳනකොට ඔයාලට එන්න වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඔයා බලන්න ඔතන තියෙනවා නේද අර පල්ලෙහායේ මැග්නීසියම් නයිට්‍රේට් කියලා තරක් තියෙනවානේ. හරිද? ඔයාලට මැග්නීසියම් නයිට්‍රේට් ගන්න වෙන්නේ ප්‍රධාන කර්මාන්ත දෙකක එකතු වෙන. මොනවා එකතු කරලාද කර්මාන්තයෙන් මැග්නීසියම් නයිට්‍රේට් ගන්න පුළුවන්? HNO3 එකයි මැග්නීසියම් කර්මාන්තය. එහෙනම් ඔයාලට පේනවා සහ HNO3 කර්මාන්ත දෙකටම ඔයාලට එන්න සිද්ධ වෙනවා. හරි. එහෙනම් දැන් මැග්නීසියම් කියන එක කියලා හදාගන්න පැත්ත අපි බැලුවොත් ඒක විද්‍යුත් විච්ඡේදනයක් තියෙන දෙපේ. එතකොට ඔයාලට පේනවනේ දෙකේ උඩ කෑල්ලේ විද්‍යුත් විච්ඡේදන කෑල්ලක් තියෙනවානේ. එහෙනම් ඒ තියෙන මැග්නීසියම් එක. ඒක එහා පැත්තේ කෑල්ලක් ආයෙම එනවා නේද? කියන්නේ වම් පැත්තේ කෑල්ල. අර මේ කවුද M4 ඉන්න පැත්ත. ජලය දාන කරලා තියෙන පැත්ත. මැග්නීසියම් නයිට්‍රේට් වල ඔයාලගේ මැග්නීසියම් නයිට්‍රේට් වල උඩට එකක් තියෙනවානේ. උඩට තියෙන්නේ එතකොට මොනවද? මැග්නීසියම් විද්‍යුත් විච්ඡේදනය. ඔව්. ඒ අනිවාර්යෙන් මැග්නීසියම් නිෂ්පාදනය. ඕකෙම අනිත් පැත්තේ ලයින් එකක් තියෙනවනේ ගිහිල්ලා. ඒ කියන්නේ එතනින් නයිට්‍රික් හැදෙන්න බෑ. ඔව්. M4 පැත්තට. හරිනේ. එතකොට M4 පැත්තට එනකොට ජලය දාලා තියෙනවනේ. ඒ කියන්නේ එතන හැදලා තියෙන කවුද? නයිට්‍රික් හදාගෙන තියෙනවනේ. හරි. එතකොට උඩින් කියනවනේ මෙන්න මෙහෙම. ඔය ත්‍රිකෝණයක් දාලා තියෙන ස්වභාවික අමුද්‍රව්‍යය. එතකොට කොටුව දාලා තියෙන අදාළ ප්‍රතික්‍රියා තත්ත්ව. P කියලා කියන්නේ නිෂ්පාදන ඵල. එහෙනම් ඔයාලට බැලු බැලමට පේන දේ තමයි මෙතනින් M4 කියලා කියන්නේ ඔතන තියෙන මේ කවුරු වෙන්න ඕනද? නයිට්‍රික් අම්ලය වෙන්න ඕනේ. මොකද නයිට්‍රික් අම්ලය හදාගත්තට පස්සේ මේ පැත්තට යන්න වෙන්නේ වැඩේට. ඒක සෙට් වෙන්නේ. එතකොට ඔයාලට පේනවා දැන් එහෙනම් ඔතනින් ගලවන්න පුළුවන්. M4 හදාගන්න නම් ඔයාලට P10 කියලා කියනවා ඕනේ. P10 කියන්නේ කවුද? NO2 වායුව. NO2 වලට ජලය දැම්මමනේ නයිට්‍රික් හැදෙන්නේ. ඊට පස්සේ ඔතනින් තියෙනවා P9 එක කියලා. NO2 වලට කලින් කවුද හැදෙන්න ඕනේ? NO හැදෙන්න ඕනේ. එහෙනම් එයා හරි. එහෙනම් NO එක කියලා ඉන්නවා. එතකොට ඔතන Y කියලා කියන්නේ ප්‍රතික්‍රියා තත්ත්වයක්. මොකක්ද මේ Y කියන ප්‍රතික්‍රියා තත්ත්වය වෙන්නේ එහෙනම්? පීඩනය ඊටික. එහෙනම් NO2 මුලින්ම කරන්නේ ඇමෝනියා ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරන එකනේ. එතකොට දැන් ඔතන කර්මාන්ත කීපයක් තියෙනවා. යට නයිට්‍රික් තියෙනවනේ. නයිට්‍රික් වලට උඩින් කවුද ඉන්නේ? එහෙනම් NH3 හදාගන්නේ කොහෙද තියෙන්නේ උඩින්? හරිද? NH3 හදාගන්න. ඒතර NH3 හදන්න නම් ඔයාලට පේනවනේ එතන P8 කෙනෙක් ඉන්නවා. ඒතර P8 කියන්නේ කවුද එතන? නෑ භාගික ආශ්‍රණයෙන් ගන්න කෙනා. ඒ කියන්නේ ද්‍රව වාතයේ භාගික ආශ්‍රණයෙන් කවුද ගන්නෙ? නයිට්‍රජන්. එහෙනම් ඔතන P8 කියලා කියන්නේ නයිට්‍රජන්. එහෙනම් M2 කියන්නේ කවුද? L2 කවුද එහෙනම් වෙන්නේ?
ඔතන ඔව් මම කියාගෙන යන්නම්. P8 M2 කියන එක නෑ කවුද ඉන්න ඕනේ එහෙනම්? ඔතන ඇමෝනියා ඉන්න ඕනේ. එහෙනම් ඇමෝනියා ඉන්න ඕනේ. හතර දෙනෙක් කියලා තමයි ප්‍රතික්‍රියාව වෙන්නේ. එතකොට sorry P8 කියලා කියන්නේ නයිට්‍රජන් නෙමෙයි ඔක්සිජන් වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ P7 එක කියලාට කවුද එන්න ඕනේ? නයිට්‍රජන් වෙන්න ඕනේ. ඒ නයිට්‍රජන් ටිකත් එක්ක ප්‍රතික්‍රියා කරන්න තව කවුරු ඕනේද? H2 ඕනේ. එහෙනම් ඒ H2 අරන් තියෙන්නේ කොහෙන්ද? P1 වලින්. P1 වලින් ඔයාලට H2 හැදිලා තියෙනවා. ආපහු P2 කියලා තමයි කියනකොට හැදිලා තියෙනවා. Cl2 හැදෙන්න ඕනේ. ඒ Cl2 ඕනේ අර එයාව කනෙක්ට් වෙලා තියෙනව නේද අර මේ මැග්නීසියම් අතර තැනට. එතනින් කවුද ඕනේ? HCl ඕනේ. එහෙනම් P2 කියන්නේ Cl2. එතකොට එතනින් යටින් එන P3 කියලා කියන්නේ HCl. එතකොට H2 සහ Cl2 දෙකම ප්‍රතික්‍රියා කරන්න පුළුවන් විද්‍යුත් විච්ඡේදනය කවුද? සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය කියන එක. එතකොට ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය කියන්නේ බ්‍රයින් එක. හරිනේ? එහෙනම් ඔතනින් A1 කියන්නේ කවුද? බ්‍රයින් ගාවල වෙන්න ඕනේ. එහෙනම් එතනින් එන M1 කියන්නේ කවුද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වෙන්න ඕනේ. එහෙනම් දැන් කර්මාන්ත තුනයි. හරිනේ? ඇමෝනියා, නයිට්‍රික්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, මැග්නීසියම්. හරිනේ? හතරයි. ඊට පස්සේ වාට පේනවා උතන HCl ගත්තා. HCl ගත්තට පස්සේ අතන P11 කියන්නේ කවුද? අර විද්‍යුත් විච්ඡේදනය විලීන ද්‍රාවණය කියන කැලලෙත් තියෙන්නේ. P11 ඒ ඉන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ් ඒකස් එක. ජලීය අවස්ථාව. එහෙනම් එතනින් එන L3 කියන්නේ කවුද? විලීන විද්‍යුත් විච්ඡේදනය යටින් එන මැග්නීසියම්. උඩින් එන P2 කියන්නේ කවුද? Cl2. Cl2 අතරක් තියෙනව නේද විද්‍යුත් විච්ඡේදනයෙන් එන එක. හරිනේ? ඊට පස්සේ ඔයාලට වෙන උතන වැඩේ කරන්න ආපහු සැරයක් අරගෙන තියෙනවා තව කෙනෙක්ව. කැල්සියම් කාබනේට් ඕනේ. එහෙනම් කැල්සියම් කාබනේට් තමයි තාප කරලා තියෙන්නේ. එහෙනම් අතන P3 කියන්නේ P5 කියන්නේ CO2. එයාට ජලය දාලා කවුද අරන් තියෙන්නේ? කැල්සියම් ක්ලෝරයිඩ්. එහෙනම් අතනින් ඔයා සාල්ට් කරලා අරන් තියෙන කවුද A2 කියන්නේ? නෑ. A2 bittern එක. අතන ඉන්නේ බ්‍රයින්. මෙතන ඉන්නේ අරගේ තව අයනක් තියලා. කොච්චරද කියන්නේ? එක තැනක් ගැට ගන්න. එක තැනේ ගැටේ ලියන්න පටන් ගත්තට පස්සේ දඩබඩ ගාලා ලියගෙන යනවා. ආයෙත් එනවනේ සෙට් වෙලා ඒක තමයි කියන්නේ. අර කර්ම බලු එකයි. කර්මාන්ත කියන එක අපි දකින්නේ හැමතිස්සෙම පාඩම් කරලා නැත්යක් ගන්න එකක් විදියට නම් මේ වගේ එකක් ආවම කියලා වෙනවා. සරල උදාහරණයකට යන්නද? තාමත් කර්මාන්ත අමාරුයි කියලා හිතනවා නම් ඔයාලගේ පාස් පේපර්ස් තියෙනවද? ඔය ඩියුට් එකෙන් දාලා ඇති මං හිතන්නේ. තිබ්බනේ මට මතක තියෙනවා දාලා තිබ්බ වෙන්න ඕනේ මට මතක නැහැ. අලුතෙන් දැම්මද කොහෙද? ඉවරයි. ළමයි 2025 ප්‍රශ්නේ අහලා තියෙන මුලින්ම ටයිටේනියම් ඩයොක්සයිඩ් කාර්බනික නිෂ්පාදනයේ සලකනවා. රූටයිල් වගේ ටයිටේනියම් ඩයොක්සයිඩ් නිෂ්පාදන ක්‍රියාවලිය, ක්ලෝරයිඩ් ක්‍රියාවලිය. හරිද? ඊට ක්‍රියාවලියට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය රූටයිල් හැල මොනවද උනේ? Cl2 ඕනේ, ඔක්සිජන් ඕනේ. ඊට ක්‍රියාවලිය සම්බන්ධ ප්‍රධාන පියවර දෙක. ඔක්සිකරණය, ක්ලෝරීන්කරණය. දෙකයි. ඊට එක එක පියවරකට සිදුවන දුරිත ප්‍රතික්‍රියා ලියා දක්වන්න. හරිද? මුලින්ම කරන එක එතකොට මුලින්ම ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ මොකක්ද? පළවෙනියටම සිද්ධ වෙනවා මේගොල්ලෝගේ ටයිටේනියම් ඩයොක්සයිඩ් කියලා කෙනාව අරගෙන රත් කරලා වාෂ්ප කරගන්න. එතකොට අපතව්‍ය අයින් වෙනවා. ඊට පස්සේ ටයිටේනියම් ඩයොක්සයිඩ් කියලා කෙනාව මොකද කරන්නේ? ක්ලෝරින් එක ප්‍රතික්‍රියා කරලා TiCl4 සහ CO2 කියලා කෙනාව හදනවා. හරිද? නෑ මේ ඔක්සිජන් එළියට එනවා. TiO2 ධන Cl2 එක්ක TiCl4 ධන O2 එළියට එනවා. ඊට පස්සේ TiCl4 කියන කෙනා තවදුරටත් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා TiO2 ධන
ආපහු සැරයක් sorry මෙතන මුලින්ම කරන්නේ මෙහෙම. මම මුලින්ම මොකද කරන්නේ මේ TiO2 වලට? ඈ TiO2 වලට මොනවද මුලින්ම දාන්නේ? 25 ප්‍රශ්න මේකේදී. මොනවද දාන්නද? සෝප් දානවා. ටයිටේනියම් දාන CO2 එනවා. ටයිටේනියම් දාන ක්ලෝරින්. ආයිහන්නේ. TiCl4 එක O2 දාන TiO2 දාන ආන්න පුළුවන් නෙවෙයි. ආන්න බෑ කියලා ගන්නෑ. කොහොමද දන්නවනේ ඒක මේ වරවන්නකින් බලන්නේ. බලන්නෙත් නැහැ කියලා. පුළුවන් ගෑන්ස් ගන්න පුළුවන්. ඇවිල්ලා නැහැ. ඊට වැඩි. ඒක නා දෙන්නේ ළමයි ඒ වගේ කරන්නේ ඊළඟ ගහලා තියෙනවා. ඊට ක්‍රියාවලිය ගෝඩිය උණුසුමේ යාමට දායක වන්නේ කෙසේද? තමයි මේකේ ගෝඩිය උණුසුමේ යන්නේ කොහමද? CO2 පිට වෙන එකේ. අන්න ඉතින් ඔය ලකුණු 50 ගන්නට බඳා ගන්න දුන්නේ. මේ විනාඩි 5ක් 10ක් ගියා ප්‍රශ්නෙට උත්තර දෙන්න. හරිද? ඊට පස්සේ ඔව් ඊට ඩොක්ටර් එක 75ක් 75ක් වැඩි ගන්න යන්නේ. අරගේ ගෙලින්ම 75 වලේ. ඉස්කට් ගන්න දෙනවා කොහොමද? හැමතැනම තියෙන ඔය කතාව. ඊළඟ එක. විවිධ පාරිසරික ගැටලු සඳහා දායක වන දූෂක මේවා තියෙන්නේ. NO2, SO2, CH4, CF2, Cl2 මෙන්න මේ කට්ටිය දාලා ඉන්නවා. අපෙන් අහනවා හැලජනිකුත් සංයෝග දෙක හැරෙන්නට අනෙක්වා ස්වභාවික ක්‍රියාවලිය හා මිනිස් ක්‍රියාකාරකම් වෙන දෙකේම පරිසරයට නිකුත් වේ. NO නිදහස් කරන ලබන ස්වභාවික ක්‍රියාවලිය හා මිනිස් ක්‍රියාකාරකම් දෙක බැගින්. ඇති දෙයක් නැහැ නේ. අතවාහන දුම් වලින් පිට වෙනවා. ඊට පස්සේ ගිනි කඳු ඉදිරීමේදී පිට වෙනවා. ඊට පස්සේ අපසර සුදුරි ක්‍රියාවලිය වලින් පිට වෙනවා. ඊට පස්සේ දෙක ගානේ ලියන් තියෙනවා. මේ ඔය ළමයි ඇත්තටම ඇති දෙයක් නැහැ මේ ප්‍රශ්න කියවන එකත් තේරුම් ගන්න. ඒ කියන්නේ SO2 ගේ N2 ගේ CO2 ගේ එහෙම දීලා දෙනවා. හරි ඒකෙන්